සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඇත්තටම මට විශේෂ දවසක්. මම අලුත් කන්සෙප්ට් එකක් අද පටන් ගන්නවා. ඇත්තම මම පටන් ගන්න කන්සෙප්ට් එක Change New Sri Lanka. Change New Sri Lanka. අලුත් විදියකට වෙනස් වෙමු ශ්‍රී ලංකා. මේ කන්සෙප්ට් එක. මේක මම ගොඩක් කල් ප්ලෑන් කරපු කන්සෙප්ට් එකක්. සමහර Facebook වලින් ඒ දවස් පොඩක් දැක්කා. මට ඉතින් එකකවත් කිව්වා. මම එකක් එයා කරන්නේ නැහැ. මම මේක අඟින්ම කරන වැඩක්. හරිද? හොඳ ඒවා පිළිගන්නවා. නරක ඒවා එකක් එයා ගන්න මහත් වහරක් ගණන් ගන්නෑ. මම මේ වැඩේ කොහොමද කරන් යනවා. ඊළඟට දැන් බලමු මම කරන ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා. හරිද? මේක ඇත්තටම පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. බොරු කියන්න ඕනේ නැහැ නේ. එක එක විලාස වලින් ඇවිල්ලා අරයට මෙහෙම ඇවිල්ලා මෙහෙම හොඳයි කියනවා. අරයගේ වැරදි කියනවා. අරෙන් පොඩි පස්සයක් කියනවා. හිත ඇතුලේ කාට හරි කඩ යනවා. හරිද? මේක එහෙම නැහැ. මගේ පස්සේ කවුරුත් නැහැ. මම විතරයි. නමුත් මේක පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකක් තමයි. තනිකර දේශපාලන වැඩසටහනක්. නමුත් මේක තනිකර හුදෙක් මේ සම්ප්‍රදාය ගතාර නැතුව දේශපාලනේ නෙමෙයි. ඒ කියන්නේ මධ්‍යම දේශපාලනේ. තක්කඩි කාලකන්ණි දේශපාලන පේනවනේ. කෙක්වත් වැඩක් නැහැ. හරිද? බලය දැහ ගන්න හදන උන්ගේ වාසියට හැම එකක්. දැන් ඇතිනේ. මම මේ බලන් ඉඳලා මල පනලා තියෙන හරිද? මේ මල පනලා නිසා තමයි මේක කරන්නේ හරිද? මල් දේශයෙන් වලට බහින්නේ නැහැ, බැස්ස නවත්තන්නෙත් නැහැ. හොඳේ? බෑ නැතිලක් නැහැ. කවුරු නාවත් මම තනින් හරි කරනවා. ඊට ඔයගොල්ලෝ මේ බල්ල එකතු වෙන්න. හරිද? ඊගාවට මම මේ කරන ප්‍රෝග්‍රෑම් එක මොකද්ද මම කරන්න හදන්නේ? මගේ ඒම්ස් මොනවද? විෂන් and මිෂන්. මගේ ඔබ්ජෙක්ටිව්ස්. හරිද? දැන් මේගොල්ලෝ මොනවද කිව්වේ? අපි ආවහම අපි කරනවා. ප්‍රශ්නේ කතා කරනවා. අපි ආවහම අපි කරනවා. දැන් කරන්නේ මොකද්ද? කිසිම අලුත් දෙයක් නැහැ. මම මුලින්ම කිව්වා මේගොල්ලෝ විෂන් and මිෂන් එකක් නැහැ. මේ බලය දහ ගන්න තමයි හදන්නේ. නමුත් ඒක කරන්න දෙයක්වත් නැහැ. මොකද හිටපු මිනිස්සුගේ වරද. මහින්ද රාජපක්ෂ ආර්ථික ඝාතනය කරා. ඒක තමයි ජීවිපේ කියන කට්ටිය බලයට ආවේ. ඒක මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. දැයි හරිනේ. මේකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂිත සාමකාමී සතුටු ප්‍රශස්ත දීර්ඝකාලීන ඒ කියන්නේ සස්ටේනබල් සමාජයක් බිහි කිරීම. ඒක එච්චරයි ඕනේ. ආරක්ෂිත සාමකාමී සතුටු ප්‍රශස්ත මට සිංහල වචන ගන්න බෑ. සස්ටේනබල් කියන එක දීර්ඝකාලීන අඛණ්ඩ සමාජයක් පිහිටවීම. ඔය කැලි පහයි. සතුට සාමය ආරක්ෂිත බව ප්‍රශස්ත බව දිගුකල් පැවැත්ම. මෙන්න මේ පහතම එස්ටැබ්ලිෂ් කරන්න මම බලන්නේ. රටවල් හදන්න, භූමි හදන්න, බිල්ඩින් හදන්න, පාරවල් හදන්න, ආර්ථික දියුණු කරන්න මේ රෙද්දවල එකක්වත් මගේ විෂන් එකේ නැහැ. ඔය එහෙම විෂන් එකක් ගන්න වැඩක් නැහැ. ඒව කරන්න බෑ. එහෙම ගන්න එක වැරදි. ඇයි වැරදි කියන්නේ? ඒක මේ తాවකාලික බලලා තරගෙට නිකන් එක පාරයන් කියන වචනට මිනිස්සු හැවටෙනවා. මිනිස්සු හොයන්න බලන්නේ නැහැනේ. අපේ අධ්‍යාපන තනිකර වැරදි. ඒක හේතුව. හරිද? මේක ඔයම්බම් ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ මේවා. විෂන් and මිෂන්. ඒක තමයි මේවා. මේවා රිසර්ච් කරලා උගන්වන හැම තැනම MSc PhD එකකට විෂන් එක ලියන්න පුළුවන්ද බෑ. එකකට ඔබ්ජෙක්ටිව් ලියන්න බෑ. වැඩන්න කොපි කරලා තින්නේ. ඒවා කොපි කරන්න වෙනවතම ඉගෙන ගන්න. නමුත් පස්සේ ඇප්ලයි කරන්න තේරෙනවා ඒව එහෙම ඇප්ලයි කරන්න බෑ කියලා. ඉතින් මට සෑහෙන කාලයක් මේ විෂය මමත් MSc කරපු පොරක් හරිද. අද මේ වීඩියෝ ටිකක් කල් යනවා. මම ඊළඟ වීඩියෝ පැය භාගයකට සීමා කරනවා. අද කියන්න බෑ වෙලාව. මේක අද පොඩ්ඩියට කර මිනිස්සු මේක තේරෙන්නේ නැහැ. කොච්චරයි ආදිනේ සමහර පැයක් විතර යන්න පුළුවන්. ඊට වැඩි යන්න පුළුවන් මම දන්නේ නැහැ. ඊළඟ වීඩියෝ පැය භාගය හොඳේ. පැය භාගය විනාඩි 15යි. අදට වැඩි. පුළුවන් වෙලාවට බලන්න. ඔබට සමහර වෙලාවක් තියෙන්නේ. මම පස්සේ ඉස්සරහට කතා කරන ඒවා. හරි. මේක නොවැම්බර් 28ට පටන් ගන්න තිබුණේ ගම් වතුර නිසා මම පස්සට දැම්මා. මට අවසාන ඩේට් එක නොවැම්බර් 28 තිබුණේ. මේක මගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. අවුරුදු 5ක අකණ්ඩ ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කරන්න. මම හෙල්ලම් ගන්න මම කියන්නේ. මම සෑහෙන මේකට මහන්සිලා තියෙනවා. දැනුත් මහන්සි වෙනවා. හැමදාම මහන්සි වෙනවා. ඉන්නේ 28 නැවතුවා. නමුත් බැලුවා දැන් තත්ත්වය බිලියන 7 ඩැමේජ් එක බිලියන 6යි. බිලියන 7ෙන් 0.6ක තමයි සල්ලි හම්බෙලා තියෙන්නේ. ඒ 6ටම මරා ගන්න කට්ටිය. මම දුන්නා එක අපේ පක්ෂයේ එක කට්ටිය කමිටු දාගෙන අප්‍රූවල් ගන්න මේ බිලියන 7ෙන් 100.6කට මැරෙන්නේ ඒත් මැරෙනවා. මේක යයි තව අවුරුදු 20ක් විතර. හරිද? එහෙමට මට අවුරුදු 20ක් මම මැරලත් ඉවරයි. මේක ගොඩේකට බලන් හිටියොත් හරිද? ඊට අමතරව මම ප්‍රාර්ථනා කරනවා මිනිසුන්ට සාමකාමී මේකෙන් ගොඩ වෙලා ලීවියක් උදා වෙන්න කියලා. හොඳයි? අපි මේ කත හිට නැහැ. හොඳද? අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැහැ. නමුත් ඇනලයිස් කරලා බැලුවාම කලබල එහෙම එකක් වෙන්න බෑ. මොන ආණ්ඩුව හිටියත් මේක ලොකු මේ චැලෙන්ජ් එකක්. මේ ආණ්ඩුව වරදක් නෙමෙයි. මේ ස්වභාවික කරුණා අපි එක. මොන ආණ්ඩුව හිටියත් ලොකු චැලෙන්ජ් එකක්. මේ ආණ්ඩුවේ කලමර කරලා තියෙන මටම පේන්නේ නායකත්වයේ හරි දුර්වලතා. පස්සේ කතා කරන එක. හරිද? සමහර කියන කාලකන්ණි ජනදුරහම දේශගුණයක් කාලකන්ණි වෙන කියලා. මම මේක පිළිගන්නේ. එහෙම කිව්වොත් ඒ විද්‍යාව තාක්ෂණය ෆිලොසොෆි කියන්නේ බොරුනේ. ඒක කේන්දර බලවල ඕව කර කරම ඉන්න ඕනේ. හරිද? මිනිස්සු ඒකයි ඊට පස්සේ මිනිස්සු ටිකක් ඒවා
කියනකොට බලනකොට ඒව නෙමෙයි එහෙම කියන්නේ නැතුව ඇනලයිස් කරලා ඩීටේල් වයිස් කතා කරන්න පුරුදු වෙන්න. නැත්නම් මේක වෛරයේ කුහකම තන්න ඉවරක් වෙන්නේ නැහැ. එහෙම කුහකට කිව්වොත් හරිද? ඇයි මේක චේන්ජ් නිව් ශ්‍රී ලංකා කියලා concept එකම නම් කරේ. දැන් අපි හිතමු දැන් බිල්ඩිමක් එහෙම කැඩිලා ගියන් පස්සේ සෞතුනා පස්සේ ඕක රෙපෙයාර් කරනකොට අලුත් එකක් හදන්න ලේසියිනේ. එතකොට ලේසි. නමුත් බිල්ඩිම කරලා ඉවත් කරන්න ඕනේ. දැන් මේ රටක මෙහෙම වුණාම රට කරලා ඉවත් කරද හැකිද? අලුතෙන් හදමු කියන්නේ බොරුවන්නේ ඔය කරන්න බෑනේ කවදාකවත්. භූමිය හදත හැකි තනිකර පෘථිවියක් හදන්න බෑ. ඒක තමයි වෙනස් කරන්න අලුත් විදියකට. අලුත් විදියකට වෙනස් කරන්න 100%. change new ශ්‍රී ලංකා. මම කලින් හිතුව think new ශ්‍රී ලංකා. මම පස්සේ මේක කරගෙන යනකොට කියන්නේ change new ශ්‍රී ලංකා. අලුත් විදියකට වෙනස් වෙමු ශ්‍රී ලංකා. ඒක තමයි මාතෘකාව. මගේ තේමාව. හරිද දැනට. ඉස්සරහට අපි ඔයගොල්ලෝ එකතු වෙලා යනකොට වෙන තව නම් ආවොත් අපි නම වෙනස් කරනවා. දැන්ට මේක මම හිතලා දෙන්නේ. එනි මම කවුද කිව්වත් අද මම රාජේෂ් ෆර්නෑන්ඩෝ මම අම්බලන්ගොඩ ධර්මාශ ගම අම්බලන්ගොඩ ධර්මාශ තමයි අවුරුදු ගානම ඉස්කෝලේ ගියේ අපේ ගම අමුගොඩ අම්බලන් ඇතුලේ එල්පීටී පැත්තෙන් ඇතුලේ අමුගොඩ තමයි ගම අම්බලන්ගොඩ තමයි අපේ ජීවත් වෙන නගරේ ගොඩක් කල් ඉස්කෝලේ ගිහලා බාස්කට් බෝල් ගහලා ක්‍රිකට් ගහලා ෂොට් බෝල් ගහවසයි එහෙම හිටියා ඊට පස්සේ යුනිවර්සිටි මොරටුව විශ්වවිද්‍යාල උපාධි දෙකක් හදලා RD එකේ රෝඩ් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකේ අවුරුදු 12ක් සේවය කළා වඩලත් ඉංජිනේරු එකක් තරම් MSc එකක් තරම් එන ඊට පස්සේ නව ශ්‍රීලන්තයට ගිහිල්ලා මේ එහෙත් ඉගෙනගෙන එහෙම තමයි ජීවත් වෙන්නේ හරිද එහෙම අද ලෝකෙ එක තැනක් කියලා නෑනේ හැමතැනම මේක විශ්ව ගම්මාන යන්නේ මේක මම ලංකාවේ પાස්පෝර්ට් එකෙන් තමයි ඉන්නේ මම විදේශ પાස්පෝර්ට් එකක් මට නෑ හරි මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හරි ඒ අවශ්‍යලාට ඒවා පෙන්නන ඕන්ලාග සකසයිතන මම ගන්නෙත් නෑ විදේශ පාස්පෝර්ට් මට වැඩක් නෑ මම ඉස්සරහට පැහැදිලි කරන දියුණු රටකට ගියාම සැපද කියලා මාතෘකා හරිද දියුණු රටකට යන්නේ හැමෝම දැන් වෙන කරන්නේ සැපද මම සැප පෙන්නන්න හොඳට තියෙනවා හරිද හරි ඒ කියන්නේ මම දුකෙන් කියන එක නෙමෙයි මම දුකෙන් කියන මෙහෙම කරන්න බෑනේ මම නිදහසක් නැත්තම් මම කොලියට ජීවිතේ නැත්තම් මෙහෙම කරන්න බෑ මම ඇනලයිස් කරලා තියෙන්නේ පිටට ගියාට සීරියස් එකක් හම්බෙන්න දෙයක් ලැබෙන්නේ නැහැ ඒක බොරුවක් සතුට හම්බෙන්නේ නැහැ මුලින් සල්ලි ටික අත ගන්න අමාරු මේ පස්සේ ඒක මේ නතින් වෙලා යනවා සාමාන්‍ය දෙයක් කරනවා මේ ඒක මහලු දෙයක් නෙමෙයි එච්චරයි තාවකාලිකව අත්දැකීම් ගන්න ඉගෙන ගන්න හොඳයි පොඩි කාලේ ජීවත් වෙන්න එච්චරයි රස්සාවකල හම්බනක රස්සාවකට සල්ලි හම්බ කරන්නේ කවුද වගේ යනවා දියුණු රට වලට සල්ලි හම්බ කරන්න බෑ ඉතින් උදේට නිදිමරාගෙන මැරෙන්න ඕනේ කන්න බොන්න ඉතින් මොකටද ඌ මැරෙන්නේ නැත්තම් කවන්නේ ඔහොම මැරෙන්න වැඩක් නැහැ නේ මේ කට්ටිය කියනවා සල්ලි හම්බ කරන්නේ නැද්ද අර ඕගොල්ලෝ හම්බ කරගන්න අපිට එපා අපිට කාලේ බීලා ටිකක් සතුටින් ඉන්න ඕන අපිට ඔය ටික අඳුමක් දෙකක් තුනක් අපිට සතුටක් ඕනේ අනේ ඕගොල්ලෝ යන්නේ මම නෑ එහෙමයි හරිද කට්ටිය මාත් එගේන්ස්ට් එකට යන්නේ ඔය අනිත් කට්ටිය වගේ ටිපිකල් නෑ මම කොහොමද ටිපිකල් නෑ මම මට එන ලක්ෂ 9,99,999ම මං අතරලා ගියත් මම යන්නේ නැහැ. හරිද? මං ඇනලයිස් කළා මම තනියෙන් ඉන්න. මම ඒ තරම්. මොකද ඒතර පවර්ෆුල්. ඒක අන්තිම උන කෙලිනා කියන එක නෙමෙයි. සත්‍ය පහදා දෙනවා යන්න ඕනෙක් කෙනෙක්. අපි යන්නේ නැහැ ජරාවට. එච්චරයි. හරි? මාත් ගැටුම ඕකනේ හැමෝම ගැටුම. නායකයෝත් ගැටුම, යාළුවෝත් ගැටුම, සමාජයත් ගැටුම, ඔක්කොම ගැටුම මාත් එක්ක. ඒ වෙනස් ඒ විදිහට යන්නේ නැහනේ. එහෙම යන්නේ නැහැ. හරිනේ? බොරු කියන්න ඕනේ නැහැ. මගේ චරිතය ඔයගොල්ලෝ තේරුම් ගන්න මං කවුද කියලා. ඉවරයි. එච්චරයි. අපි ජරාවට කරන්නේත් නෑ හරි අවංකයි ඒක බයත් නෑ එච්චරයි හරි එහෙම වෙලා මල පැන්නොත් ඉවරයි හරිනේ ඊළඟට ඉතින් මම ගැන හඳුන්න මම ඒතකොට අත්දැකීම් සෑහෙන අත්දැකීම් ලැබලා තියෙනවා මම මේ අවුරුදු 50ක් වයසේ පේන්නේ නැහැ මම දනු භාෂා බලන අවුරුදු 20 ගොල්ලොත් හෙල්ලම් කරනවා ඕන ෆයිට් එකක් ඕන එකක් එච්චරයි ඕන ගේම ක්‍රිකට් උත් ගහනවා හරිද ඊළඟට මගේ සුදුසුකම් අත්දැකීම් we are professional wise මගේ we are එහෙම නම professional wise මගේ තියෙන අත්දැකීම් ඒවා ඊළඟට මම long term මගේ තියෙන resistant ඒවා අද ඔක්කොම මේ සහතික මාළු පැහැදිලි කරලා පෙන්නන්න ගියොත් මට මේ වෙලාව ඉවර කරන්න බෑ මේ වීඩියෝ එක හෙන වෙලා පැයක් විතර ඒකට මම පස්සේ අවස්ථ නම් මිනිස්සු මේක පිළිගන්න විදියට මම යන වීඩියෝ එකක් වෙනම කරනවා දැන්ට බේසික් හඳුනන දීම කරා හරිනේ එතර බලමු දැනට පවතින 1000ක් ගිලිවර. දැනට පවතින මම ඉක්මන් කරනවා වෙනවා. දැනට පවතින දේශපාලන තත්ත්වය. දැන් දේශපාලන තත්ත්වය අපි වුණ රටක දේශපාලන තත්ත්වෙමයි ඉන්නවා. මේ තත්ත්වය මොකද්ද මයිනේ මිනිමුම් දණ්ඩ. අපි දැන් බලන්නේ මොනවද? ජනාධිපතිවරයා හැමදේටම කතා කරනවා. අනේ හරි ෂෝක්. මේ හරි ෂෝක් එකට හැමදේටම කතා කරනවා. ඔව් කතා කරන අනේ ප්‍රශ්න අහනවා. ඔව් එහෙම නේද? ඔයගොල්ලෝ ඉක්මනට යන්න පුළුවන්. එහෙනම් කමක් නැහැ. මේ වීඩියෝ රෙකෝඩ්. මිනිස්සු කියන මෙයා තමයි මේ අර මජ්ජන දේශපාලන නැති කරලා ප්‍රශස්ත දේශපාලනයේ ලංකාවේ විහිවෙච්ච. මේ මිනිස්සු මෝඩයි. අපි අධ්‍යාපනයේ වර්ධ තියෙන්නේ. හරිද? මම කිසිම පක්ෂයකට සපෝට් කරන්නේ නැහැ. මම වෙනම එකක් හදන්නේ. ඒකනේ ඔයගොල්ලෝ එකතු වෙන්න කියන්නේ. හරිද? මොකද අනිත් පක්ෂවල ඉන්න
හොඳ වැඩ තියෙනවා හොඳයි කියනවා හොඳ මිනිස්සු ඉන්නවා හොඳයි කියනවා ඒක නා කරන හොඳ වැඩ තියෙන හොඳයි කියනවා අපි එහෙම කරන්නේ වෛරය මේක වෛරය කුහකම නිසා පැත්තකින් තියන්න නිතරම අනිත් කෙනාගේ හොඳක් තියෙනවා දකින්න ඕනේ ඉතින් අණ්ඩ කුමාරගේ මේ හොඳක් කියලා මට මොකක් පේන්නේ නැහැ ඉතින් මම දන්නේ මගේ වරදක්ද කියලා මම දන්නේ ඔයගොල්ලෝ මට හොඳක් ඉස්සලම කියන්න ඕන කාගේ හරි මොකට මට පේන්නේ නැහැ මම දන්නේ මේ ඒක මගේ වරදක්ද කියලාත් මම බලනවා මේ ඒක ඔයගොල්ලෝ තැන්ලස් කරලා බලන්න මම මේ තව තියෙනවා හරිද ඉස්සරහට යන්න දන්නපන් දේශපාලන අපි මොකද දේශපාලන තත්ත්වයේ මනින්නේ දේශපාලයෝ කෑකෝ ගහන මීඩියා සාකච්ඡා දෙන්න මේ ලොකු පම්පෝරි ගහන ටයිකෝඩ් දාගෙන අභ්‍යන්තර ඉන්න කලින් සුදු ෂර්ට් බැනියන් ඇඳපු අය එහෙම මේ ලොකු මූණු පෙන්නලා කෝටි 27ක් හම්බ කරලා ඒ වෙන්දමයි නෑ අපි පිළිගත්තු ක්‍රම තියෙන සමාජ විද්‍යාවේ බල එක තමයි social science pestle analysis pestle කියන්නේ political environmental social technical legal හරිද ඒකෙන් තමයි සමාජයේ තත්ත්වෙමයි ඒකෙන් තමයි ඒ දේශපාලන ව්‍යාපාරයේ කොච්චර සාර්ථකද දැන් බලමු එහෙම ඇනලයිස් කරලා pestle කියන්නේ political දැන් මොකද්ද political කියන්නේ කිව්වා අපි අර දැන් මම මේ කතාව කරනකොට ඔයගොල්ලෝ නීරස වෙනවා කලින් දෙන්නම් කියලා දැන් නොදීපු ඒවා දැන් ඒතර ඒ බොරු ටික වහගෙන තව බොරු ගොඩක් කියනවා හරිද දැන් මම මේ කතා කරන්න යන්න මේ වීඩියෝ එක මදි වෙනවා වෙලාව මදි වෙනවට පැය ගානක් පස්සේ පොඩ කතා කරමු එතකොට ගොඩක් දේ පොරොන්දු වුණා පොරොන්දු ඉෂ්ට කරේ නැහැ තව දෙන්නගෙන දනුත් පොරොන්දු වෙනවා ඒ පරත් ඊළඟ දවසේ තව ඒක ආයෙ වෙනස් කරනවා හරිද මේක සමස්තයක් දේශපාලන මේ රජය කලින් රජයවලුත් වැරදි 100ක් හරි නැහැ 76 අවුරුද්දක් තිස්සේ හොරකම කරයි කියන එක තනිකර බොරු සහගාන බොරුවක් එහෙමනම් අපි ඉගෙන ගන්නේ කොහොමද විශ්වවිද්‍යාල නිකන් ඉස්කෝල වල යකෝ සෙල්ලම් කරලා ඔක්කොම ඉස්කෝල වල නිකන් සෙල්ලම් කරලා නිකන් ටාටඩුත් නිකන් MSCත් නිකන් ඔහෙම ගහලා ඉගෙන ගන්න කොහොමද මොකුත් කරලා නැත්නම් බොරුවන්නේ මේක. ඒ කියන්නේ අපි මේ මිනිස්සු දෙයක් කරලා තියෙන එක අගයන්න ඕනේ ඉතින්ලා. යම් ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න වෙලාව තියෙන එක ඇත්තම හිතාමතා හොරකම් කරන්න ඒවට දඬුවම් දෙන්න ඕනේ. ඔය කරපු දේවල් අගයන්න ඕනේ. නමුත් සමහරවිට මේ ක්‍රමවේද 100ක් හරියන්නේ නැහැ වෙනස් කරන්. ඉතින් කාලයක් යනකොට ජෙනරේෂන් අප්ඩේට් එකක් වෙන්න ඕනේ හැමතැනම. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට මේ ස්කයිප් කර වැඩක් කරන්න දෙන්න නැතුව කුහකම තීන මිනිහට ඉරිසියා කර වැඩක් කරන්න දෙන්න අපි ගිහලා කපටිකම මරිසිකම දාලා ඒව කළා හරියන්නේ නැහැනේ තේරෙන සල්ලි වල තමයි හම්බ කරා ඕන් ලංකාවේ ඕනෙකට හම්බ කරලා දැන් හම්බ කරලා තියෙන වඩේ කොල්ලා කොහෙද බොරුවන්නේ අපි බොරුවට අපි ඉගෙන ගත්ත එක්ක කරේ අපි හම්බ කරලා නැහැ ඉතින් ඒක මොකද හේතුවක් ඇති අපිට කෝටි ගණන් උගෙන ගන්න තුන ඔය විදිහට ඕච්චි වැඩේ වික්කනම් ඇත්තම කිව්වොත් මමත් බලන්න මොකද මේ මොකක්ද මේ කරේ මේ ඉතින් කොහොම හරි කරන්න වෙලා තියෙනවනේ කර්මය මත ඔක්කොම වෙන්නේ. ඉතින් හේතු මතද වෙන්නේ හේතුඵලවාදීනේ. ඉතින් දැන් පාගේ හිතල් වැඩන්නේ. දැන් ඉගෙන ගත්ත දේවල් භෝජනයක් ගන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. හරිද? ඒකයි. ඊළඟට දේශපාලන වශයෙන් වැඩක්ම නැහැ. බිලියන් 37ක් ණය යන සාරාංශයේ බිලියන් 37ක් පහුගිය කාලේ ණය අරන් තියෙනවා. වෙන ආණ්ඩු ඔක්කොටම වඩා කාලයක් ඇතුළත ගත්තු ණය ඝනත්වය බැලුවොත් වැඩිම බිලියන් 37ක් ලේසිද? කලින් ගුව ළමයෙක් ණය වෙනවා පාර 35ක් කන්න නැතුව ඉන්නවා ආර්ථික රේද්ද තමයි දැන් බිලියන් 37ක් ණයට කොච්චරද මේක තමයි ලොකු මිෂුව එක මම ඉන්ට්‍රස් කරන ණය ගැනීමට රට ණය වීම රට ණය වෙනවා කියන්නේ මොකද්ද අනාගත පරිපූර්ණ ලෝකයේ ඉන්න ධනවතුන්ගේ සහ කුඩුකාරයන්ගේ රත්වාදීන්ගේ බහල්ලුකටපත් වෙනවා මෙන්න මේක තමයි කේස් එක ණය දේශපාල බොරු කියලා ඔයගොල්ලෝ මුන්ට කිසිම සුළු වෙනවා කියන ණය ගන්නවා ණය ගන්න ඉතින් ඒක නවත්තන්න ඕනේ ඒක තමයි ලොකුම කේස් එක හරිද ඊළඟට පලාසභාව පන්තිල හැමතැනම පාරිසර හැමතැනම පඩි ගෙවනවා කනව බොනවා මේ සල්ලි අපරාධයක්. ඒක දේශපාලන තත්ත්වය. ඊළඟට පෙස්ටල් එකේ එන්වයරන්මන්ට්. ඉතින් පරිසර හරි එන්නේ වැඩි වෙනවා. ඉතින් එන්නේ වැඩි වෙන මේක ප්‍රධානම හේතුව තමයි පරිසරය වෙනස් කිරීම සහ කාබන් එමිෂන් එක. ග්‍රීන් හවුස් ගෑසස් මේ සල්ලි ණය අරගෙන තෙල් දාහනය කරන ඒ තෙල් දාහනය කළා කාබන් මොනොක්සයිඩ් ග්‍රීන් හවුස් ගෑසස් වැඩි කරනවා. එතකොට තනිකරම හැමතැනම වර්ෂාපතන වැඩි. ඊට පස්සේ මේ කවරෙන් එක වෙනස් කරන ඔයත් එකේ පෘථිවිය උඩ පෘථිවිය වෙනස් කිරීම දරුණු වැඩි මේක පරිසර හානි දරුණු වැඩි ඒක නිසා මේවා වැඩි ඉතින් ඒකයි ඊළඟට ප්ලාස්ටික් භාවිතය වැඩි ඒවා වෙනම ඉස්සරහට කතා කරන මගේ වෙනම කන්සෙප්ට් එකක් තියෙනවා ඔකට මම ඒ නම ඉස්සරහට කියනවා පරිසර ආරක්ෂා කරන්න එන්වයරන්මන්ට් ඊළඟට ටෙක්නිකල් දැන් මේ අණ්ඩු කුමාර නිතරම කියන එකක් තමයි ලෝකයේ අනාගත ලෝකයේ මේ බලය හිමි වෙන්නේ තාක්ෂණික ලෝකයේ ආධිපත්‍ය ගන්න කෙනා කියලා. මෙයා මේ රැවටිලා. හරිද? මේක මිෂනරි මතයක්. මෙයා මේ රැවටිලා මේක. තාක්ෂණය කියන්නේ මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. හොඳේ. තාක්ෂණය කියන්නේ මොකක්ද? දැන් බලන්න අවුරුදු 150ක තාක්ෂණය තුල මේ පෘථිවියට වෙච්ච ඩැමේජ් එක කොච්චරද කියලා. මේ බිලියන් ගාන කල්ප ගාන තිබෙච්ච බිලියන් ගානේ මේක බිලියන් 13 කියලා බිලියන් 13 නෙමෙයි කල්ප ගාන බුදුහාමුදුරුවෝ දානවා හරි. හරිද? කල්ප ගාන තිබිච්ච එක මේක
අන්තිම අවුරුදු 150 තාක්ෂණික දියුණුව නිසා මාර්ගය ඩැමේජ් වෙලා තියෙනවා. මේ හැමතැනම විශ්ව භාවිත මේ රටවල ඉවරයි. හරිද? ලංකාවේ ගන්නම දෙයක් නැහැ. උෂ්ණත්වය වැඩි සෑහෙන පිච්චෙනවා. මෙහෙත් එහෙමයි දැන් වැඩි. මම පාරක ඇවිදින්නෙත් මේ නහය වහගෙන මට අදින්න දුම. නහය වහගෙන දුම ආන නහය වහගෙන මම කැලවලට වැඩිපුරම ඇවිදින්නේ. හරිද? මට හරියන්නේ මේ පරිසරයේ ලස්සන පිරිසිදු තියෙනවා. මට හරියන්නේ මම කැමති නැහැ විෂ වායු ගන්න. කන්න කැමති නැහැ ප්ලාස්ටික් භාවිතය මම ඒ ඔක්කොම වෙනස් කරලා ලංකාවේ. තනිකර වෙනස් කරනවත් ඔක්කොම. හරි? ඊළඟට මම ඒර ටෙක්නික් ඉදිරිපත් කරනවා. නවත්තන්න එකපාරට නවත්තන්න බෑ. ක්‍රමවේදයක් ඇතුළත සැලසුම් සහගත ග්‍රීන් ටෙක්නික්ස් වලට අපි යනවා. අතීතයේ තිබිච්ච ඒවත් ගේන්න ඕන. අලුත් ඒවත් ගේන්න ඕන. හරිද? ඒ සඳහා ඔක්කොම උනන්දු කට්ටියනේ ඔක්කොම එකතු කරනවා. හරිද? ඊළඟට ඉකොනොමිකල්. ඉතින් ඉකොනොමිකල් එකෙන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මේගොල්ලෝ ඉකොනොමි කියලා කියනවා. ඔක්කොම ඉතින් අනයනය කරනවානේ. ඉතින් වර්ෂෝක් ඉතින් ගත මොනවත් ඇති. අපි දන්නේ නැහැ. මේ හාලු ගෙල්ල ටැක්ස් ඒ වැඩි වෙන්නේ කරන්නේ. දැන් මේ අලුත් වචනයක් අල්ලගෙන සුනිල් හඳුනන්තෙත් එහෙම මේ ඉන්ටර්ප්‍රිනර්ෂිප්. මෙයාට අයියෙකුත් දාන්න මේ ඉන්ටර්ප්‍රිනර්ෂිප් ටික තංගල කතා පවත්පත් වෙනවා. මේ කට්ටිය ඉන්ටර්ප්‍රිනර්ෂිප් කියන්නේ ව්‍යවසායකත්වය. මේක හරි ලේසිනේ. අපි ව්‍යවසායකත්වය දිනු කරනවා. ව්‍යවසායකත්වය දිනු කරනවා. ඕක මේගොල්ලෝ මිෂන් එක හදන් තියෙන පාවික නැහැ. ව්‍යවසායක එහෙම කිව්වට වැඩක් නැහැ. පරිසරය ඒ කියන්නේ ඒට බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න නැතුව මිනිස්සුන්ගේ කටයුතු දිනු වෙන්නේ නැහැ. ව්‍යවසායකත්වය. ඉකොනොමික් රිසෝසස් බලන්න ඕනේ. කොච්චර තියෙනවද කියලා. හරිද? මම මගේ MSc එකේදී ආර්ථික විද්‍යාව, ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට්, ලීගල්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඔය ඔක්කොම ඉගෙන ගන්න තියෙනවා. ස්ටැටිස්ටික්ස්, රිසර්ච් මෙතඩ් සේරම තියෙන කතා මම ඔක්කොම ඉදිරියට ප්‍රොජෙක්ට් කරන ඔක්කොම අදිනවා කේස් එක. ඔක්කොම කියනවා ටෙක්නික්ස් ඒවයි තියෙනවා. හරි රිග්‍රෙෂන් ඇනලිසිස්, ලීනියර් ප්‍රෝග්‍රෑමින් ඔක්කොම කියනවා. මේ ඉවරයක් නැහැ. හරිද? මේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා. ලංකාවේ ඔක්කොම ප්‍රශ්න මම ඇනලයිස් කරලා රිසර්ච් කරනවා. වෙන තනියෙන් කරන්නේ ඔයගොල්ලෝ මත එකතු වෙන්න. හරි? එක එකක් තෝරන්න. හරි. ඊළඟ ලීගල්. අර ආර්ථිකවදී ඉකොනොමිකල් කියනවා මේ මොකද මට ලියුප එක ඉන්ටර්ප්‍රිනර්ෂිප් වචන කීයක ඇවිදිනවා අලුත් ක්‍රියාකාරකමක් නැහැ අලුත් ප්‍රොජෙක්ට් එකක් නෑ ඉකොනොමික් ඇක්ටිවිටි එකක් මොකක්වත් නෑ සංචාරය ගැන වැඩිපුර ඉන්න හිඟන්නවා වගේ උන්නේ උන් වෙලා ටීවී එකේ සෝඩා බාකාරුන් අර අරක මේ පොල් කසිප්පුවක් ගහලා උන් යන යන්නේ සල්ලි නෑ පිටරට මිනිස්සුන්ට සල්ලි නෑ ඒක අපි දන්නවනේ උන් සල්ලි තියෙන යන්නේ කොහෙද එන තැනකට ලංකාවම සවුට්ටු කරන්නේ නෑ මේ හොඳම ලස්සනම රටක් ලෝකේ තියෙන ටුවරිස්ට්ලා සල්ලි තියෙනුන් එන්නේ නෑ ඒක වෙලා තියෙන්නේ ඉස්සරහට ඒක වෙනස් කරන්න අපි ඉජා කරන්න ඕන ඊළඟ ලීගල් පැත්තේ ලීගල් පැත්තෙන් නම් කිසිම මේ මිනිසුන්ට මේ නීතිය තියෙන්නේ මිනිසුන්ට හිර කරන්නේ මිනිසුන්ගේ ජීවිතය ආරක්ෂාට ක්වොලිටි වැඩ ගන්න මේ ලීගල් පැත්තේ මේගොල්ලෝ වාසි ගන්න හදන මම දැක්කත් දාලා තියෙන සුනිල් වටකල එහෙම දැන් මේ ජනජීවිත අපහාස කරන කට්ටිය අත්තනම් රාජ්‍යික රෙද්දක් ගන්න අත්තනම් උඩ බඩමුකෝ ඊළඟට මේ ඕගොල්ලෝ කොච්චරක් මේව කරාද ඕගොල්ලෝ පච්චුලේ ඉන්නවට බොරු කිය එන්න එපා අනම්මනම් ගේම් වලට හරිද හොඳින් කියන්නේ ඊගාවට ඉත් එක්ක දැන් ඊළඟට ඒ ටික අදට එක්තරා කරන්න පුළුවන් දැන් විනාඩි 18 මම අද කොහමරි පැයක් කමාරක දෙයක් මම අනිත් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද හරිද දැන් මම අනිත් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද ඒගොල්ලෝ මම විශ්වාස කරන්න ඕනේ මම එකපාරට විශ්වාස කරන්න බෑ ඉදිරියට වීඩියෝ හෙන ගානක් එනවා ඒවෙන් අහලා ප්‍රශ්න අහලා උඹටත් ඕනේ මොකක්ද උඹේ තනක් හදාගෙන මේ වගේ ප්‍රශ්න වල සැකේ හැදේ ගන්න හරිනේ ඉවරයි ඕන එකක් අහන්න ඕන කුණහරුපයක් කියන ඕන ඉදිරියට අමතක නියමයි ඊළඟට වෙනස් වෙන්නේ කොහොමද මම දේශපාලන පක්ෂයට කඩ යන කෙනෙක් නෙමෙයි දේශපාලන පක්ෂයක් හදාගෙන ඒක එක්කනට අපේ වාසි ගන්න තනතුරු දෙන්නේ එන කෙනෙක් නෙමෙයි ස්වාධීනව වෙන්නේ හරිද හොඳ අත්දැකීම් බද ස්වාධීනව අධ්‍යයනය කරලා ප්‍රශ්න ගන්න අධ්‍යයනය කරලා මම ඉස්සරහට මම අධ්‍යයනය කරලා පෙන්නන්නම් වේලාව හවදා පෙන්නන්න බෑ එන්නේ ස්වාධීන වෙන්නේ ප්‍රශ්න සහ විසඳුම් දෙක සහ ඔබට හොඳ ලෝකයක් ඉදි ගන්න විතරයි සහ අනාගතයේ ළමයින්ට මේ රටක් ඉතුරු කරන්න විතරයි මම එන්නේ හරිද මට වැඩක් නැහැ මට ඕනහගින්ට හරිද එච්චරයි නමුත් අර 6 වෙනින් තමයි ඉගෙනගත්තු දේවල් 7ක්වත් අපි ගෙවලා නැහැ නේ අපිට දෙයක් තියක කරන ණයක් ගෙවන්න තියෙනවා ඒකයි මේක කරන්නේ හරිද නැත්නම් වේස්ට් එක ලොකු මම ගත්තා ලොකු වේස්ට් එක ඊළඟට මම confident not biased to කාටවත් bias එක අපි තීරණ ගන්න හරිද 7කට ගණන් ගන්න දඟලනවා හරිනේ එහෙම මේක එක ටයිපෝලු දානවා ඒක බොරුවට බය කරන හරිද but bias not afraid to death even එච්චරයි හරිද දඟලන්නවොත් දඟලෙල්ල තමයි හරිද වෙන මොකුත් එන්න එපා බොරුවට දඟලන කවුරක්වත් ඒ කියන්නේ ඔයගලන්ට මේ තරක නැහැ මේක ඉන්නවනේ දේශපාලන එක ලේසි නෑ නේද ගේමට එන්න ගේමට ඕන එක්කෙනෙක් හරිද ආව බලාගමු ඊළඟට සංස්කෘතික නැහැ
සංස්කෘතික නැහැ කියන්නේ දැන් ඔයා මේ වයස ගියාම මෙහෙම ඉන්න ඕනේ ටයිප් කර අනේ ටිකක් හොඳට ටික මහත්තට ටිකක් අර මූණ ඉදිමිලා නිකන් හොඳට ටිකක් අර hina වෙලා මෙහෙම කතා කරගෙන ටිකක් ගෑනු කට්ටිය ආසේ එහෙමනේ මට එහෙම බෑ හොඳේ සංස්කෘතික නැහැ මම සමාජීය සංස්කෘතිය ගත කරගෙන පිළිගන්න ආගම සම්බන්ධයෙන් සමහර මම ආගමකට හොඳම මම සුපිරි බෞද්ධයෙක් මම බෞද්ධ ගාමක අධ්‍යක්ීම අධ්‍යයනයම ඉස්සර පෙන්නන්න මොකද ආර්සේ වෙනම ප්‍රවටම වෙන ප්‍රෝග්‍රෑම් මම වෙනට මේ බොරු වැඩවලට මේ අද සංඝයාලා මිනිස්සු රවටන මම ඒකට වැරදි කැමති නැහැ සංස්කෘතික නැහැ මම බලන්න මොකද්ද ඇත්ත කතාව කියලා හරිද බුදුහාමුදුරනේ ගරු කරනවා මේ සංඝ දේශපාලන සංඝ මුදලාලට ගරු කරන්නේ නැහැ ඉස්සරහට ඒකට එළවන්න තමයි ඉන්නේ සංඝයා වහන්සේට ගරු කරනවා අත්ත කට්ටියට එච්චරයිනේ කෙලින්ම කිව්වා ඉවරයිනේ දැන් මේ හැමෝම බොරු කරන්නේ දේශපාලකේ බොරුවට මල්ලට තියෙන වදින්න දැන් ඒ බොරුවට බෞද්ධයන් හිතේ ඉඳලා ගන්න හරිද මම සුපිරි බෞද්ධයෙක් මම ඇත්ත බෞද්ධයෙක් කරන්න උත්සාහ කරනවා ඔබලත් එහෙම වෙයි හරිද ඊළඟට සංස්කෘතික නැහැ හැමදේම ඇනලයිස් කරලා බලනවා ඊළඟ මම ගොඩක් এডুকেෂන් වෘත්ති අධ්‍යයන ගොඩක් තියෙන විස්තර කතා කරන කලින් කිව්වා පස්සේ කතා කරමු සෑහන කාලයක් යම්කේ දරන් ඉන්න පුළුවන් මගේ බැලුවම පේන අවුරුදු 50ක් කියලා කියන්න බෑනේ බැලුවම කොහොමද පේනවනේ ඉතින් සෑහන කාලයක් දෙයක් දරන් ඉන්න පුළුවන් වෙනස් නොවෙන්න ඉන්න පුළුවන් ඕන කාලයක් ඒ වෙනුවෙන් හරිද මම ඔක්කොම ඉගෙන ගන්න ශරීරය මනස ඇඟ වෙනස් නොවි ලයිෆ් ටයිම් ජීවත් වෙන්නේ කොහොමද කියලා මම හොඳ ඔක්කොම ඉගෙන ගන්න තියෙනවා හරිද මම ඒවා එක්ස්පර්ට් කරලා තියෙනවා ඒ ඉස්සර කතා කරමු ඊළඟ මුදල් පස්සේ දුවන මුදල් බේස් මුදහන දෙය කරන්නේ නැහැ සතුට සහ මේ ආරක්ෂාව ප්‍රසස්ත ජීවිතය තමයි බලන්නේ ඒ කියන්නේ මුදල් ඕනේ නැහැ කියන එක නෙමෙයි ඒ පස්සේ ඒක ප්‍රධාන කාරණා විදිහට ගන්නෙ නැහැ හරිද ඉතින් ඒක නම ඕනේ නෑ මුදල් පස්සේ දුවනනේ ඔක්කොම සමාජයට කෙලවලා තියෙන මුදල් පස්සේ දුවන කිසිම සැනසීමක් නැහැ නිකම් අර අතුපිටියට මැරෙනවා අතුපිටියට මැරෙනවා ආයි උපදින පෙරේත වෙලා ඉතින් මොකක් කරන්නේ ඊළඟ තරුණකම ජවයේ තාමත් එහෙම ඕන එකක් ඕන ගේම් එකක් ඕන එකක් එහෙම ඕන බඩක් ඕන විදියට නේද ඉතින් එහෙම දැන් මම වෙනස් වෙන්නේ දැන් මම මේ ප්‍රශ්න විසඳන්න යන්නේ මෙන්න මේ ක්‍රමයට මම ඉස්සෙල්ලා මේ පක්ෂ හදන එකවත් මේ සල්ලි එකතු කරන එකවත් මේ ගෲප් හදන එකවත් මම කතා කරන්නේ නැහැ මම ගන්නේ රටේ තියෙන මොකද ප්‍රශ්නය ප්‍රශ්න මම ඔක්කොම ලියලා තියෙන පොත්වල ඔක්කොම ප්‍රෝග්‍රෑම් හදලා තියෙන දන්නවද අපි ගමු එක ප්‍රශ්නයක් ගන්නවා ඒ ප්‍රශ්නේ මුලින්ම කරන්නේ මේක තමයි විසඳන ක්‍රියාපිළිවෙල දැන් ඡන්දයට එන ඡන්දයක් ලඟුණාන් පස්සේ මොකක්ද වැඩිදියක් මොකක්ද මෙහෙම ඡන්දයක් සාමාන්‍ය ටිපිකල් දේශපාලන දෙයක් කරන්නේ ඡන්දයක් ලඟ වෙනකොට විශ්වාස මුලින්ම කරන්නේ විශ්වාසකාරී කල්ලා ගන්නවා හරි එළු උගෙත් එක ඇග්‍රීමන්ට් එකක් ගන්න සල්ලි විලංගන ඡන්දෙට හරිද ඊට පස්සේ මොකක්ද අනුන්ගේ වැඩිදියක් හොයාගන්න රටේ තියෙන වැඩිදියක් සංඛ්‍යා ලේඛන ටිකක් හොයාගන්න ඒවා ස්ටේජ් වල කියවලා මිනිස්සුන්ට කීයක් හරි දෙනවා අරක බෝතලක් හරි පොඩි දෙයක් ටයරයක් එහෙම දීලා උන් අල්ල ගන්නවා එහෙම කරලා අපි ආවම අපි කරන්න ගිහලා ස්ටේජ් ගස්සලා අරුන්ට කියලා අපි ආවම අපි කරන්න කියලා ලොකු හන හයියෙන් බෑ ලොකු ශබ්ද දාලා නිකන් අපි ආවම අපි කරන්නම් මේම අපිටමයි මේවා විතරයි වුණේ වේ නිකන් ශබ්ද වෙනස් කරලා හරි දෙහෙම දැක්කනේ ලොකු සමහර ජටාව රතු පාටයි අර මේ රෙද්දවල් එල්ලගෙන සමහර සුදු ෂර්ට් නැසනල් ගහගෙන පට්ට බැලක්කනේ දැන් කරපු හැවටීම් එලා එහෙම කරගන්න උන් දන්නවා ආවම තුන් කරන්නේ වෙන මොකක්ද කියලා ඒක තමයි රටට කෙලවලා තින්නේ උන් තෘප්තිමත් නැති උන් එන්නේ කාලකන්නියෝ කාලකන්ණි අමන කන් තොපි ඔක්කොටම ගේමද නිසා හරියට බලපල්ලා. ඊගාවට මුලින්ම ප්‍රශ්නේ අඳුරා ගන්න identify problem. හරිද? ඒ ප්‍රශ්නේ අඳුරාගත්තාම ඒකට දැන් තියෙන තත්ත්වය දැන්ට තියෙන කරගෙන යන විදිය අනුව future prediction and risks. ප්‍රශ්නේ අඳුරා ගන්නවා. ඒක එහෙම තිබුණා අනාගතයට predict කරන ප්‍රශ්න එන අනාරක්ෂිත risk සහ වෙන්න පුළුවන් මොනවද කියන එක. දෙක උදාහරණයක් ණය වීම. මේක ප්‍රශ්න 100ක් විතර මම අඳුරලා දෙන එකක් ණය වීම. මේ ණය දැන් IMF එකනොමේ සල්ලි ඊළඟ එකත් වාඩි කරා. එතකොට ඒගොල්ලන්ට කියනවා කරගන්න ලේසියිනේ. ඒතර IMF එකට සල්ලි දෙන්නේ කවුද? ඒත් දෙන්නේ ලෝකේන ධනවතුන්. ඒ ධනවතුන් කවුද අපි හරියටම දන්නවද? දැන් නෙදර්ලන්තෙන් අයියෙන්නේ මෙහෙම සැක තියෙනවනේ. නැද්ද? 104කට දෙන්න ඒගොල්ලෝ කියන එක නේ ඒගොල්ලන් කට්ටි වැඩට දාන්න ඕනේ. ලංකාවේ මිනිස්සු මේ අනිතුන්ගේ හිඟා ගන්න ඕනේ නැහැ. මේ ලස්සන මේක හදන්න පුළුවන් ණය ගන්න නැතුව හරිද? මේක නම් මගේ මේක මිනිස්සු මේ අනාගත පරුණා මේ හිඟා වහල්ලු වීම නැවැත්වීම. හරිද? එහෙම. ප්‍රශ්නේ අඳුරා ගන්න ඊළඟට බේසික් ලිටරේචර් රිවිව්. ලිටරේචර් රිවිව් එක අපි විශාල වශයෙන් කරන රිසර්ච් වල නම් බේසික් ලිටරේචර් රිවිව් ඉන්ටර්නෙට් එකකින් අධ්‍යයනය කරලා බේසික් ලිටරේචර් මම මේක කරනවා. හැමදේම කරලා තියෙන්නේ. ඉස්සර ලිටරේචර් රිවිව්. ඒ ලිටරේචර් රිවිව් කළා ඒ ප්‍රශ්නේදී ඊළඟට tentative solution tentative study මොකද්ද මේකට විසඳුම ඒ විසඳුම ගන්නකොට මම philosophies කීපයක්
කන්සිඩර් කරනවා. මේ එක ෆිලොසොෆි එකක්. මම ගේනවා එක කන්සෙප්ට් එකක් මේ දිය රාවණා. මේ නම හොඳේ දිය රාවණා. මේ දිය රාවණා ඉන්නේ කොහෙන්ද? දැන් සමාජයේ මතයක් තියෙන දියසේන කියලා එනවා කියලා. හරිද? එක්කෙනෙක් රාවණා එනවා කියලා. දැන් මම ඔය වීඩියෝ ඕන තරම් දැකලා තියෙනවා. නමුත් මගේ තියෙන ලොකු මගේ රෙට් එකට මගේ මේ කරන වැඩසටහනේ අභිධර්මයේ සහ ත්‍රිපිටකය ඒ සූත්‍ර දේශනා ප්‍රධාන කොටසක්. හරිද? අභිධර්මයේ ත්‍රිපිටකය ඒකේ යථාර්ථය අවබෝධය. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ විශ්වයේ තියෙන්නේ ඔබේ මෙතන ඉඳන් කකුලට කියලා. මෙතන ඉඳන් කකුලට. මිනිස්සු මේ එක ගණන් අරන් නැහැ. ඇත්තටම ඒක තමයි තියෙන්නේ. හීනයක් දකින්න වගේම තමයි තියෙන්නේ. එළියේ තියෙන එක මගේ හිතේම තියෙන එකක් කියලා තමයි මේකේ තියෙන්නේ. ඒ තරමට අපි අවිද්‍යාවක ඉන්නේ මේ ඔක්කොම පිට තියෙන එක තේරුම් ගන්න. ඒක තමයි මේ කියන්නේ. ඒත් අපේ ජීවිතේ අපිට තියෙනවනේ ඒ තියෙන එක පිළිගන්න. නමුත් ඉලියුෂන් එකක්. ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ යථාර්ථය අවබෝධ කරාම ජීවත් වෙන්න පහසුයි. හැමෝම මේක අවබෝධ කරගන්න ඕන. ඒක තමයි. ඒක දිය සේන කියන්නේ යථාර්ථය අවබෝධ කිරීම සහ ජලය ආරක්ෂාව. හරිද? ඒක හරිනේ. ඒක ඉදිරියට පරම සත්‍ය වෙන ප්‍රෝග්‍රෑමින් කතා කරනවා. ඊළඟ රාවණා. දිය රාවණා එන්නේ දියසෙන් සහ රාවණා කියන්නේ පරිසරය ආරක්ෂා කරන ග්‍රීන් ටෙක්නොලොජිස්. විනාශ කරන්න නැතුව හරිත තාක්ෂණය. අන්න ඒකත් වෙන මේ දෙකම එකතු කරාම තමයි දිය රාවණා කන්සෙප්ට් එක. ඒ කියන්නේ අපි හැමෝම එකයි පරිසරයත් එකයි මාත් එකයි ඔබත් එකයි මාත් එකයි. වෙන්වීම ඉලියුෂන් එක. ඩිස්ටන්ස් එක. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒක තමයි. ඒක දැන් තේරෙන්නේ නැතුව කිව්වම පස්සේ වෙනම ප්‍රෝග්‍රෑම් එකකට කරනවා. හොඳයි. දැන්ට එහෙම තේරෙන්නේ නැත්නම් පොඩක් කොහොම ඉන්න. පරිසරය විනාශ කරන් සත්‍ය අවබෝධ යථාර්ථය අවබෝධ කරගෙන පරිසර විනාශ කරන ජීවත් වෙන්න කොන විදිය. දිය රාවණා කන්සෙප්ට් එක කියන්නේ යථාර්ථය අවබෝධ කරගෙන පරිසර විනාශ කරන්නේ නැතුව ජීවත් වීම. යථාර්ථය අවබෝධ වුණාම පරිසරය ආරක්ෂා කරන ජීවත් වෙන්න ඕන සිවිලා මිනිහෙකුට එනවා. මේ යථාර්ථය අවබෝධ කරන්නේ නැති නිසා තමයි පරිසරය විනාශ කරන්නේ. හරිද? ඒක වෙනමම කන්සෙප්ට්. ඒ වන් කන්සෙප්ට් එක. ඒතකොට ඒක ඇක්ට් වෙන්නේ අපි වෙනුවෙන් අපි. දැන් මම වෙනුවෙන් මම කියලා නෙමෙයි බොරුවට මගේ හැමදේම අපි කරනවා හරිය දෙනවා මගේ හැම එකනම පෞද්ගල බලාපොරොත්තු. ඒක තමයි කෙලවෙලා තියෙන්නේ. ඒක නිසා අපි වෙනුවෙන් අපි තමයි මගේ කන්සෙප්ට් එකේ මුලින්. අපි වෙනුවෙන් අපි ඇතුලේ මම වෙනුවෙන් මම. 100% ඕපන් ඉකොනොමි එක අපි වෙනුවෙන් අපි ඇතුලේ. හරිද? ඒ දිය රාවණා කන්සෙප්ට් එක එහෙමයි. ඊළඟට ඒ ග්‍රීන් ටෙක්නොලොජි, ග්‍රීන් එන්වයරන්මන්ට්, ග්‍රීන් කන්ස්ට්‍රක්ෂන්. ඒවට වෙනම යනවා. ඒකට ලොකු එකක්. ඊළඟ ෆිලොසොෆි එක ඒක. සාමූහික වගකීම ක්‍රියාව සහ අයිතිය. සාමූහික වගකීම ක්‍රියාව සහ අයිතිය. දැන් බලන්න දැන් ඔය ඩිසාස්ටර් එක වුණානේ ගම් වතුරේ මිනිස්සුන්ටනේ මුලින්ම ගොඩක් දේවල් කරගන්න ඕනේ. එතන ණය ගැනීමේ ණයබර වැඩිම ජීවන වැඩිලා තියෙන මිනිස්සුන්ට දරා ගන්නලා තියෙන හැමදේම දරා ගන්නලා තියෙන කාටද මිනිස්සුන්ට. ඒ කියන්නේ හැමදේම වගකීම ක්‍රියාවෙන් දරාගන්න මිනිස්සුන්ට. එහෙනම් මිනිස්සුන්ට අයිතියකුත් ඉන්නවා. සාමූහික වගකීම ක්‍රියාව සහ අයිතිය. ඒකට මම කියනවා ලෑන්ඩ් පොලිසි එක. අලුත් ලෑන්ඩ් පොලිසි එකක් හැමෝටම යම් කිසි ඉඩම් අයිතියක් ලැබෙන්න ඕනේ. ඒකේ ක්‍රියාකාරකමක් කරන්න ඕනේ. අයිතිය. ඒ අයිතිය ඇත්තම මිනිස්සුන්ට ඉඩම් අයිතියක් නෑ. මේක පහ පොළොව අයිති කරගන්න අපිට අයිතියක් නෑ. එහෙම අනුව බලලා තවත් ඒක මේව කරන්න ඕනේ. අපි ඒක ලොකු රිසර්ච් එකක් ඒක ලොකු පබ්ලික් ඩිස්කෂන් එකක් කරන්න ඕනේ. ඉනෝවේටිව් අදහස. සාමය වගේම අයිතිය ඉඩමෙන් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ඔක්කොම එන්න ඕනේ. ඒ තුනෙන්ම එන්න ඕනේ. ඉඩමෙන් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් තුනෙන්ම එන්න ඕනේ අයිතිය. ඒගොල්ලන්ට ඒකට එහෙමම ඔක්කොම දිනු වෙනවා. කරදරයක් නැහැ මරා ගන්න නැහැ. හරිද? ඉතින් තව මේ කන්සෙප්ට් ඒක මුලින් ෆිලොසොෆි තුන ගොඩාක් එනවා. මැතමැටිකල් රීග්‍රෙෂන් ඒවා පස්සේ එනවා. ඉතින් ඒවා දැන් මෙතනට ආදාර කරගන්න ඕනේ එකපාරට. ඊළඟට ටෙන්ටටිව් මූලික සොලියුෂන් එක ගත්තා පබ්ලික් ඩිස්කෂන්. මම මේක සමාජයට දෙන වීඩියෝ එකේ මෙන්න මේක තමයි ඩිස්කෂන් එක සොලියුෂන් එක මේ පස්සේ දැන් ඔයගොල්ලෝගේ මත හොඳ නරක ලිමිටේෂන් රිස්ක් ෆීසිබිලිටි ඔක්කොම මේ තියෙන ප්‍රශ්න ඔයගොල්ලෝගේ අදහස් අනුව ඔයගොල්ලෝ එතට ග්‍රවුන්ඩඩ් වෙනවා. ග්‍රවුන්ඩඩ් තියරි එක සෝෂල් සයන්ස් වල ප්‍රධාන තියරි එක. ග්‍රවුන්ඩඩ් තියරි. සමාජයේ ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ ප්‍රශ්නයක් විසඳනකොටත් ඒක තමයි අපි කරන්නේ. මම කරන්නේ. හරිද? එහෙම නම් එනවා. එතන මට එනවනේ ඒක මම ආයෙ අර ටෙන්ටටිව් සොලියුෂන් එක අරගෙන ඒවත් එක්ක හදනවා ඩීටේල් ඇනලිසිස් එකක් කරනවා. ඒ ඩීටේල් ඇනලිසිස් එකේදී මම ගන්නවා කන්සෙප්ට් එක SWOT ඇනලිසිස්. මේ මැනේජ්මන්ට් වල තියෙන SWOT ඇනලිසිස් SWOT. SWOT ඇනලිසිස් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් ඩිසිෂන්. ස්ට්‍රැටජි එක අනුව අපි කියන්නේ උපක්‍රමශීලී ඩිසිෂන්. එහෙමනේ. ස්ට්‍රෙන්ත් වීක්නස් ඔපොර්චුනිටි ටෙස්ට්. ස්ට්‍රෙන්ත් කියන්නේ හොඳ පැති. වීක්නස් නරකේව. ඔපොර්චුනිටි කියන්නේ තව තියෙන ඔපොර්චුනිටි. තව මොනවද? තව මාර්ග. ටෙස්ට් කියන්නේ රිස්ක්. ඒ ඔක්කොම ඇනලයිස් කරන එකද. ඊළඟට පෙස්ටල් ඇනලිසිස්. කලින් කොහොනේ? පෙස්ටල් political and environmental, social, technical, economical and legal. ඒ ඇනලිසිස් එක එතන ආයි වෙනවා.
එතකොට execution strategy, suitability, feasibility, acceptability, sustainability ඒවත් ඇනලයිස් වෙලා. ඒ ඔක්කොම ඒ කැලේ දුස තුනහරා ඇනලයිස් වෙනවා තමයි ස්ට්‍රැටජික් choice එක එන්නේ. මේක තමයි ස්ට්‍රැටජික් choice එක. ඒ වෙනකොට තියෙන අන්තිම choice එක. එතකොට ඒකෙදි මේ ඒ ස්ට්‍රැටජික් choice එකෙදි ඇක්ට් වෙන්නම ගන්නවා. එතකොට මේ choice එක අනුව අපිට 7-5ක්වත් වියදම් කරන්න නැතුව 7-5ක්ද හදන්න ධම්ම අපේ ජීවන ක්‍රම වෙනස් කරගන්න හැරි මේ choice එක ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? තේ දැනුමේ expertise knowledge එක අන්නේ ධර්ම සමාජයට දෙන ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතන ඇක්ට් එක එතරම් පටන් ගන්න දේශපාලන බලයක් නෙමෙයි. ගෲප් එකක් පිහිටවන්න කලින් ඇක්ට් එක පටන් ගන්න තියෙන්නේ අපි. හරිද? මාත් එක්ක එකතු වෙන එක නේ ඒක. හරිනේ. ඇක්ට් 1 එක එතනින් යනවා. ඊළඟට මේක යනවා further analysis එකට. ඊළඟ second phase එක. phase 1 එක phase 2 further analysis එක. ඒක මම වෙනෙක් කෙනෙකුට බාර මට ඒතන මේ ඔක්කොම කරලා ප්‍රශ්න 100ක් මේ කරන්න බෑ. මම එතන කරලා වෙනෙක් expertise කෙනෙකුට බාර දෙන්න ඉතින් නම් ඒක කරන් යන්න. හරිද? ඒ phase 2 එකේ. ඒක further analysis ඒකට එනවා ටෙක්නොලොජි and මැතමැටිකල්. සමහර ඒවට තමයි මේ මැතමැටිකල් ඒ අවශ්‍යද ඒවට. ටෙක්නොලොජි එක ග්‍රීන් ටෙක්නොලොජි මම ෆේවර් කරන්නේ. මේ කාබන් දහනය කරන ප්ලාස්ටික් යකඩ භාවිතය මම කියනවා ග්‍රීන් ටෙක්නොලොජි. ග්‍රීන් මැටීරියල් ටිම්බර් තමයි ප්‍රධාන එක. ඉතින් ඒක වනාන්තර ඔක්සයිඩ් කරන විදිහක් අපි කතා කරන පරිසර ආසන ග්‍රීන් ටෙක්නොලොජි. ග්‍රීන් එනර්ජි නම් කියන්නේ වෙනම කන්සෙප්ට් සමහර ඒවා තියෙනවා ඒත් මදි. හරිද? ඒ කරන විදිහ අවුල් තියෙනවා. විශේෂයෙන් මේ කාබන් පෙට්‍රල් ගහලා වාහන දුවන නවත්තන්න ඕන කොහොම හරි අවුරුදු කාලයක් ඇතුළත. නැත්නම් මේක ඉන්න හම්බෙන්නේ නැහැ. මේ වැඩි ග්‍රීන් හවුස් ගෑසස්. ග්‍රීන් ටයිල් ග්‍රීන් මත. සමහර ඒවට ද ලෑන්ඩ් පොලිසි සහ ණය අපිට ගෙවා ගන්න අය නවත්තලා ජීවත් වෙන්න ක්‍රමය හදාගත්තා හැමෝම වගකීම දරා ගන්නවා. එතකොට මැතමැටිකල් රීග්‍රෙෂන් එකට යන්නේ කොච්චර එක්කෙනාට කොච්චර බලපෑමක් කියන අපි ඒක අර්ථ කරන කොහොමද? ඒවට මැතමැටිකල් මොඩල් වලට යන්න ඕන. හරිද? ඊළඟට යනවා ඒ ටික කරන් පස්සේ ස්ට්‍රැටජික් ප්‍රොජෙක්ට්. ප්‍රොජෙක්ට් එක ගන්න එතන. ස්ට්‍රැටජික් ප්‍රොජෙක්ට්. හරිද? ඊළඟට අපි හදන ඔපරේෂනල් ප්ලෑන් එකක් ඒක. සමාජයේ ක්‍රියාත්මක ඔපරේෂනල් ප්ලෑන් එක. හරි? ඊළඟට ඇක්ට් 2 එක එනවා. එතන ක්‍රියාත්මක වීම නම්බර් 2. ඒක වොලන්ටරි බේසිස් එකේ අපි සමාජයේ මිනිස්සු දැනුවත් කරනවා ඒගොල්ලන්ගේ ක්‍රියා කොහොමද මේකට අනුව වෙනස් කරගන්නේ. හරිද? වොලන්ටරි බේසිස් එකේ. ට්‍රේනින් ෆිසිකල් ට්‍රේනින් වගේ ඒවා ඒ කොහොමද? ලයිෆ් ට්‍රේනින්, ෆයිනෑන්ෂියල් ට්‍රේනින් ඒ වගේ කරනවා. ඊළඟට ඇක්ට් 3 එක එනවා ග්‍රවුන්ඩ් එකේදී. ඇක්ට් 3 ග්‍රවුන්ඩ් එකේදී ඇක්ට් 3 එකට එනකොට මේක ඒකට සැම්පල් සයිස්. එතකොට මේ ඇක්ට් 2 ඉඳන් එනකොට අපි යම්කිසි වොලන්ටියරින් ඇක්ට් 2 වොලන්ටියරින් ඇක්ට් 3 ග්‍රවුන්ඩ් එකේ. එතකොට අපි යම්කිසි ටීම් එකකුයි අපේ කාර්යාල පොඩ්සුලුවට හැම නගරයකම තමයි මම හදාගෙන තියෙන්න ඕනේ. ඒ විතර තව කාලේ ගොඩක් ඉස්සරහ ඒ වෙන්නේ. ඇක්ට් 2 3 ඇක්ට් 1 එක මුලින්ම වෙනවා. 2 3 ඊළඟට දේශපාලන බල ආහන්නම ඇක්ට් 4 එක එන්නේ. ඇක්ට් 4 එක ඊළඟට ප්‍රෝග්‍රස් මොනිටරින් changes and close. ඒ ඔක්කොම රට ආවම තමයි close වෙන්නේ. අවුරුදු 10ක් ඇවිල්ලා අපි කියන්න බෑ. මම අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 10ක ඉඳන් ප්ලෑන් කරන්නේ. වාර දෙකයි. මේ දැන් හිටපු කට්ටිය අවුරුදු 15 20 30 40 බොරුවක්ද. අවුරුදු 10ක් හොඳටම ඇති. හරි වැඩිත් එක්ක. අවුරුදු 10 ප්ලෑන් එක. ඊළඟ ඒ ටික තමයි මේ ඒ කියන්නේ political algorithm change in Sri Lanka. දැන් ඔන්න නිකන් ඔන්න ෆොටෝ එක ගහගෙන ඔන්න දැන් මේක ගහගන්න මගේ එළේ තේරුම් ගන්න. හරි. ඊළඟට අපි කතා කරන මම ඊගාවට කතා කරන මේ රජයේ ප්‍රධාන දුර්වලතා. හරිද? කෙටියෙන් කතා කරන්නේ. පැය ඉවරයි. දැන් දුන්න අන්ඩ්‍ර කුමාර පුද්ගලෙක් විදිහට බලමුකෝ. මෙයාගේ නායකත්වය දුර්වලයි. දැන් බලමු හැබැයි වතුර බවුසරය දෙන්න, කරන්ට් එක දෙන්න, අතන්ට යන්න. මේ ජනාධිපතිගෙන් මොකද්ද මේ කරන්නේ මෙතන? මේ විහිළුවන්නේ මේක. ඒව කාර්යභාර අමාත්‍යවරයා අදාළ රාජ්‍යාධි නිලධාරියෙක් කම්බයින් වෙන්න ඕනේ. ඒ දෙන්න තමයි රාජ්‍ය නිලධාරිය තමයි ඒක ප්‍රධාන වශයෙන් කරන්නේ. ඒතකොට එයාට අවශ්‍ය කරන රජයෙන් වෙන්න ඕන දේවල් තමයි ලේකම්ලාරහ වෙන්න ඕන දේවල් තමයි අමාත්‍යවරයා මේව කරන්නේ මන්ත්‍රීවරයා රහ. මේකට උගන්වන්නේ මොන්ඩසෝරියක් දාලා හරිද? වෙන කරන් දෙයක් නැහැ. තේරෙනවද? අඬකුම විහිළුවන්නේ මේක ලෝකේ ලැජ්ජාවක්. ඔබට තේරෙන්නේ නැහැ මේක කරන්නේ. ඔබ හැම මිනිහටම උපදෙස් දෙනවනේ. ඔබම හිතලා බලන්නකෝ. මේක ලැජ්ජාවක් නේ. ඔබ ඉගෙන ගන්න ලීඩර්ෂිප් එක. හරිද? මේ වැඩක් නැහැ. එතනම ඉවරයි නේද? මේ පීවර අරන් නැහැ. මේක දැනුම් දෙන්න කාලගුණේ. දැන් පුණානේ ඒ වැඩක් නැහැ. ඊළඟ අලුතෙන් වාහන මේ ගන්න නැහැ කො දැන් ඒවට ඔක්කොම හකස් කරලා
කියව බොරු ගන්න තව බොරු කියන ලක්ෂ 12ට කාර් මේ දැන් ඉවර Facebook එකේ අපේ පාවුන දැකලා මේ වගේ 100ක් විතර දෙන වැඩක් නැහැ. ඉවරයි. ඊළඟ දුරතා තමයි very weak in corporate level strategic decision making. මේගොල්ලෝ executive level එකේ decision නෙමෙයි ගන්නෙ. මේ මන්ත්‍රීවරු ලාල්කාන්ත වගේ දැක්කනේ මම ජරා මොකද්ද මේ රස්චරිකාරයෝ වගේ බලා දැන් හාල් කන වැඩි මිනිස්සු බත් කන වැඩි හාල් කාම නවත්තපල්ලා. මහරුණ වගේ අම්පාට ගෙනියන්න මේ මොනවද මේවා මේ මිනිස්ටර්ලා කරන්න ඕනේ වැඩද මේවා. මිනිස්ටර්ලාට එහෙම ඩිසිෂන් ගන්න බෑ. මේගොල්ලෝ දැනුම නැතුව. ඒක රාජ්‍යයේ ඒ සබ්ජෙක්ට් එකේ තියෙන කෙනා දැනුම ගන්න ඕනේ. එයා තමයි ඒවා ක්‍රියාත්මක කරන්න. රාජ්‍යයන් ඒකට සපෝට් කරන එක කරන්න ඕනේ. රාජ්‍ය ආයතන දුර්වලයි. අකාර්යම 150 රාජ්‍ය සේවය දුර්වලයි අකාර්යයක් සමග මේ රාජ්‍ය විතරක් කරන්නත් බෑ මොන රාජ්‍ය හිටියත්. රාජ්‍ය සේවය දුර්වලයි. හරි මේ රාජ්‍යයන් තේරෙන්නේ නැහැ රාජ්‍ය සේවය හදන්න. මේගොල්ලෝ මුලින් ෆයිට් කරන එක්කෙනෙක් එක්ක බොරුවට මේ කළා පස්සේ මේගොල්ලෝ එකතු වෙනවා. අයිද රාජ්‍ය සේවයේ නිලධාරික අත්සන් ගහන්නද බිලක් පාස් කරන්න බෑනේ. ඔය කොච්චර දේශපාලන කය ගැව්වත් රාජ්‍ය සේවයේ නිලධාරියෙක් අත්සන් කරන්න නැතුව කවදාකවත් පේමන්ට් එක කරන්න බෑ. මේගොල්ලෝ බොරුවට හඳුනාන පස්සේ සමග වෙනවා ඒගොල්ලෝ වෙනුවෙන්. තේරෙන කතාව. මම 12ක් රාජ්‍ය සේවයේ නිලධාරියෙන්නේ. මාත් එක්ක ඒවට එන්නේ මම හොඳට පෙන්නන්න වැඩි කරන්න ගියොත් රාජ්‍ය සේවය නැති වෙලා යනවා. මම එහෙම කරන්න යන්නේ අපි ඉගෙන ගත්ත ඒවෙන් නිසා. නම රාජ්‍ය සේවය තනිකර වෙනස් කරන්න මම ඒ වෙනස් කිරීම කරනවා. මම කරන විදිහ පෙන්නන්න ඉස්සරහට. හරිද? දෙකයි. මේගොල්ලෝ ඩිසිෂන් ගන්න තේරෙන කෝපරේට් ප්‍රොෆෙෂනල් විදිහට ඩිසිෂන් ගන්න බෑ. එක්සිකියුටිව් ලෙවල් ඩිසිෂන් ගන්න බෑ. මේගොල්ලෝ පුරුද්දක් නැහැ කොහෙද මේගොල්ලෝ බෝඩ් උස්සන් ප්‍රශ්න ගැන හතාර කර මිනිස්සුන්ට බාධා කරපු කට්ටියට එහෙම ඩිසිෂන් එන්නේ නැහැ. ඔළුව ක්‍රැක් වෙලා නැති. ඔළුව ක්‍රැක් වුණාම ඒ සමාජයෙන් ඩිසිෂන් එක එන්නේ නැහැ. මේක ලොකු අවුලක් වෙන අපරාධයක්. කරන්න දෙයක් නැහැ. මේ අවසනාව. හැමෝගෙම අවසනාව. 3 හොනස්ටි එකක් පේන්නේ නැහැ. අවංකත්වයෙන් පේන නායකයෙකු විශාල දුර තමයි නායක අවංකව පේන්නේ නැහැ. මෙයා රටේ මිනිස්සු හැමෝටම කියනවා. කියන්නේ නෝ. දැන් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් ටික එළියට දාන්න නැහැ. මොකද දාන්න බැරි? මොකද්ද තියෙන රාජ්‍ය තාන්ත්‍රික? මොකද්ද? ඒ දාන්න බෑ රටට හොඳ නැහැ කියන එක නේ රෙඩ් ඩෙවල් තමයි දාන්න එළියට වහම නැත්නම් අපි ගන්නවා ටික හොඳේ. ඕගොල්ලෝ ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් ටික ඇමරිකාවට ගහපු එළියට දාන්න නැත්නම් අපි ගන්නවා. හරිද? ඒක කියන්නේ ගන්නවා. දාන්න නැත්නම් නකින් ගන්නවා. හරිනේ? ඊළඟට මේ කන්ටේනර් පැන්නුව එක කෙනාගේ රිසීවර් මම දන්නේ නැහැ ඉතින් ඇත්තටද කියලා ඒක ගැන හරි වාර්තා දීලත් නැහැ. ඒක කියන්න පුළුවන් මේ කන්ටේනරේ මේ තිබුණේ මෙන්න මේ බඩුව. මේ බඩුව කියන්නකො. මොකද්ද ඔච්චර වැරෙන්නේ? අවියා උදේ කුඩු යාවේ කියලා මිනිස්සු කියනවා. ඉතින් ඔයාලා පුළුවන් මේ මෙන්න මේ ආපු බඩුව පෙන්නන්න. මොකද්ද ඕක අවුල? ඒක සකමතු වෙනවනේ. 2 3 not researching and evaluating the problems. ඒ ප්‍රශ්න ගැන හරියට මේගොල්ලෝ ඇනලිසිස් එකක් කරන්නේ නැහැ. එකපාරටම හාල් කාන වැඩි කියනවා, එකපාරටම මහණු වහිර දාන 5000ක් දිනවා, එකපාරටම 5000ට වැඩි උස මිනිස්සු ඔක්කොම හරියට පාරන අඩි 5000ට වැඩි ඔක්කොම රජයට පාර ගන්නවා. දැන් ඕක කරන්න ගියා කොච්චර මුදලක් ඕනේද? කරන්න පුළුවන්ද මිනිස්සු සැටල් කරන්න කොහෙන්ද? අදහසක් ආවහම අදහස තවදුරටත් feasibility, acceptability, sustainability ඒවට ඇනලයිස් කරන්න ඕනේ. ඒක ඉස්සරහ පෙන්නුවේ. තේරෙන්නේ? අදහසක් එකපාරට ක්‍රියා මිනිස්සුන්ට කියන්නේ නැහැ. ඒ ඇනලිසිස් එක කරන්න ඕනේ. මේකට පෙන්නුවේ ඒකටම මේ. යම් කිසි අදහසක් ආවම පස්සේ SWOT strength weak opportunity stress strength weakness opportunity threat pestle පරිසරය environmental society technical economical legal ඊළඟට suitability acceptability sustainability feasibility ඒ ඔක්කොම කළා තමයි අවසාන ඩිසිෂන් එක ගන්න. ඒක රාජ්‍ය සේවයෙන් කරන්න ඕනේ වැඩ. අමිතිමට ඒව කරන්න නෙවෙයි ජනාධිපතිතුමා ඒව කරන්න. විකාරය. ඔයගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අයින් වෙන්න. අපිට දෙන්න ඕක මට දෙන්න ඕක. මට දෙන්න මං කරලා පෙන්න කිසිම ප්‍රශ්න නැත් එපා. රජයත් එපා. අමතරුත් එපා. මං ගෙන්න මං බඳ ගන්න ඒකට අවශ්‍ය කට්ටිය. මං දැන්ටවත් දන්න කට්ටිය මම කරනවා ඕක. ඔයගොල්ලෝ දෙන්න නොමිලේ කරන්න. මගේ පඩිය විතරයි. හරිද? උන් තේරෙන්නේ නැහැ. ඊගාවට සහට පෙන්නනවා මම මේ දේශපාලන වැඩසටහනේ මම කරන වැඩසටහනේ ටයිම් ප්ලෑන් එක මොන කාටද මොන දේවල් වෙන්නේ දැන් 2000 ඉඳන් 2026 ජූන් වෙනකම් ඉතිරි මාස 6 කරන්නේ discussion of problems and solutions මේ විදිහට ප්‍රශ්න සාකච්ඡා විසඳුම් කරන එක තමයි කරන්නේ හරිද අර ෆෙචට් එකට සම්පූර්ණයෙන්ම කරනවා මම තනියෙන් කරන ඔක්කොම ඔබට දෙන්න එකතු වෙන්න විතරයි තනියෙන් කියන්නේ මූලික බේසිස් එක රනින් කරලා අදාළ එක්ස්පර්ට්ට බාර දෙනවා ඒකේ
මේ ලෝකේ ඉන්න කොහේ හරි එකෙක් මේකට අනිවාර්යෙන් මේ එක්ස්පර්ට් කෙනෙක් ඉන්න ලංකාවේ ඉන්න ලෝකේ ඉන්න පුළුවන්. එයා මේකට එකතු වුණාන් පස්සේ එයාට ඉන්ට්‍රස්ට් එක කෙනෙක් කරලා නිකන් මේනවා ඒකට. ඇඟෙන් මේනකොට එනවා. එයා බාර ගන්න ඕනේ මේ සබ්ජෙක්ට් ඉන්ට්‍රස්ට් එක. ඒ වගේ 50ක් 100ක් විතර එකතු වෙන්න ඕන. හරිද? ඒ කොහෙද එකයි. මිනිසුන් හොඳක් වෙන්න තියෙනවා මේ ක්‍රියාත්මක වෙයි. මේක ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු ගොඩක් ඉඳි. නැත්තම් වෙන්නේ නැහැ. වෙන්න නැහැ කියලා මට කරන්න දෙන්න. වෙන්න නැහැ කියලා මට පස්සේ යන්නේ නැහැනේ. මට මුකුත් අවුලක් නැහැ. හරිනේ. වෙන කරන්න දෙයක් නැහැ. හරිනේ. හේතුඵලයනේ. මිනිසුන්ට ඵලයක් හේතුව හොඳ දෙයක් ගන්න හේතුව ඵලයක් තියෙනවා නම් ඒක වෙයි. ඒ විදිහට වෙයි. හරිනේ. මේක නෝනේ මට පස්සේ යන්නේ නැහැ. හරිද? ජූන් 2006 ලබන අවුරුද්දේ මැද ඉඳන් දෙසැම්බර් ලබන අවුරුද්දේ අන්තිම වෙනකම් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන ගමම්ම අපේ ටීම් එක එස්ටැබ්ලිෂ් කරනවා. එතකොට එකතු වෙලා තියෙන ටීම් එක මේක යනවා ටීම් එක එකතු වෙයි. හරිද? එකතු වෙයි. ඒ ටීම් එක එස්ටැබ්ලිෂ් කරනවා. ඒක 2027 දී අපි කරන්නේ people focus actions. අපේ යම් පොඩි කාර්යාල පිහිටවලා තනිකර නගර පාලනය තමයි මම කරන්නේ. ඔය එකක්වත් මට එපා. නගර පාලනය තමයි ලංකාවේ විතර ඇති කරන්නේ. ඔක්කොම දේශපාලන ගෙදර පාදිස් මේ පළාත් සභා ඔක්කොම වහනවා. වැඩක් නැහැ. ඒව දන්තාසේ පෙර දානවා. නගර කවුන්සිල් එකෙන් තමයි කරන්නේ. ඒක ඉස්සරහට පෙන්වන තාට්ට. ඒ ආසේ ජනතාවට සේවයක් වෙන්න ක්‍රියා කරන 2027 මුලින්ද. 2028 ඉලෙක්ෂන් කැම්පේන් එක. අරවත් රිසර්ච් එකක් කරන ජන සේවයක් කරන ඉලෙක්ෂන් කැම්පේන් එක වෙනවා. 2029 ඉලෙක්ෂන් එක ඉවරේ ප්‍රොජෙක්ට් එක. අපි තමයි කොහොමද ගන්නෙ මේක දේශපාලන පක්ෂ දේශපාලනය ඊට පස්සේ ලංකාවේ නැහැ. දැන් මේගොල්ලෝ ෆේල් වුණාන් පස්සේ මිනිස්සු විපක්ෂය පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ බොරුනේ කියන්නේ. ඒගොල්ලෝ ප්‍රශ්න කතා කරනවා. ඒගොල්ලෝ බලය ගැන කතා කරනවා. උන්ටත් දෙන්නත් එපා. අපිට දෙන්න. ඔයගොල්ලොත් එකතු වෙන්නේ මේකට. දේශපාලන කරුණු නැති හැමෝම පක්ෂ බලයේ හිටපු නැති මිනිස්සු පක්ෂ මේකට එකතු වෙන්න. මගේ එකට වෙන කෙනෙක් තියෙනවා කියන මෙයා ඉන්නවා. මම ගිහලා ඇත්තට එකතු වෙනවා. මට මෙන්න කෑ ගහන්න ඕනේ නැහැ. බලමු මේක අමාරු. තව ඉස්සර කොච්චර කෑ ගහන් තියෙනවා මේකට. බලන්නකො. මගේ කොටස අරන් ගිහලා ඇත්තට එකතු වෙනවා. එයා කරනවා නා. එච්චරයි. හරිනේ. එන ඔයගොල්ලොත් එහෙම එකතු වෙන්න. වැඩක් නැහැ. එකකටත් දෙන්න එපා. තීන හිතපේකට මේකට දෙන්න වැඩක් නැහැ. එහෙම කරන්නේ. ඊළඟට මේකේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ස්ට්‍රක්චර් එක හදන්නේ මෙහෙමයි. මම ටික කලක් යනකොට සිටි ලීඩර්ස්ලව මේ 2027 දෙසැම්බර් 2026 දෙසැම්බර් ඉඳන් සිටි ලීඩර්ස්ලව අපොයින්ට් කරනවා. ඉන්ට්‍රස්ට් එකේ එන අනුව. අපොයින්ට් කරන් පස්සේ ඒගොල්ලෝ මේ ඒ අතරින් බිහි කරනවා ඔපරේෂනල් මැනේජර්, නැෂනල් ඕගනයිසර්, සෙක්‍රටරි, චෙයාමන් ඔක්කොම යසෙන් අපොයින්ට් කරනවා. අපොයින්ට් කරාම සිටි ලීඩර්ස්ලා ඒ සිටි එකේ තියෙන කොට්ටාසවල කරන මේ ප්‍රෝග්‍රෑම් එක යා බාරක යා තමයි අපොයින්ට් කරන්නේ. එයා අනිත් ඒවා. මම ඒවට අත ගහන්නේ. ඒ සිටි ලීඩර් තමයි ඒවා ඔක්කොම කරන්නේ. එයාගෙන් පල්ලෙහා ඉන්නේ. ඔක්කොම data එයා තියාගන්නේ. එයා IT කරගන්න ඕන. මට IT එහෙම මේක මම IT කරගන්න ආපු ගන්න නෙමෙයි. ක්‍රමවේද දුන්නා මම පැත්තට වුණා. හරි. වගකීම ගන්නවා. හරිද? ජනාධිපතිකමක් ගන්න ආපු මිනිහ නේ මම. දැන් මට වැඩක් නැහැ. හරි. මේ ක්‍රමවේද මම කරන් යනවා. අනිවාර්යෙන් තනියෙන් හරි කරනවා. ඉවරයක් නැහැ. හරිද? වෙන කෙනෙක් කරනවා නම් නවත්තනවා. වැඩක් නැහැ දකලන්නේ මොකද පුරුවට. එහෙම එකෙන් පේන්නේ නැහැ බොරුවක් මේ. හරි. ඊළඟට ඒක තමයි එහෙනම් මේ ඒ ක්‍රියා පිළිවෙල මෙන්න මේ තියෙන්නේ. දැන් ඔන්න පේනවද මන් දන්නේ නැහැ. මේ ඇවිල්ලා එහෙම බලමු. දැන් මෙහෙම බලමු. පේන්නේ නැහැ නේ. ඔව්. මේ ඇවිල්ලා විසඳුම් ටික මේ ඇවිල්ලා ඉදිරියට කරන ටයිම් ෆ්‍රේම් එක මේ ඇවිල්ලා අපේ ස්ට්‍රක්චර් එක. හරි. ඉස්සරහට මේව වෙන වෙනම දෙනවා කලබල වෙන්න එපා. දැන් බේසික් එක තමයි කරන්නේ. ඊළඟට key philosophic diagrams කීපයක් පෙන්නනවා. හරිද? මුලින් පෙන්නන්නේ මේක. දැන් අපේ රටේ ගත්තොත් බර දරන මිනිස්සුයි බරක් වෙලා තියෙන මිනිස්සුයි කියලා බලමු. දැන් තරාදියක් දාලා බැලන්ස් කරමු. බර දරන මිනිස්සු කවුද? ඇත්තටම බරක් වෙලා තියෙන කවුද කට්ටිය? බර දරන්නේ කවුද අපේ මේක? බර දරන්නේ working people and labor and private company වැඩ කරන මිනිස්සු. හරිද? එකක්. ඊළඟ පිටරට වැඩ කරන විශේෂයෙන් මිනිස්සුයි ෆීමේල් ගෑනු සෙල්ලම්ද ගෘහ සේවය කරනවා කියන්නේ. සෞදි අරාබියේ රණි මිනිස්සුන්ගේ මේ ඇඳුම් හොදවට පත් හොදන එක කරන්නේ. හරි. ඒ පත් හොදන එන කතාව දැන් කපා ගන්න. ඒක කලබල වෙච්ච එකක්. අදහස් කරේ එහෙම එකක් නෙමෙයි. හරිද? ඒ කතාව දැන් කැපුවා. හොඳයි. පත් හොදන කියන කතාව කැපුවා. හරිද? ෆීමේල් බ්‍රෝ අනි මිනිස්සුන්ගේ වැඩනේ කරන්නේ. හැත්ත කතාව හරිනේ. නැත්නම් මේක ප්‍රශ්නයක් කරගන්න. දෙකයි
සාධාරණ ව්‍යවසායකයන් තුන්වෙනි කතාව. සාධාරණ එන්ටර්ප්‍රිනියර්ස්ලා වැඩ කරන ව්‍යවසායකයෝ. ඒ කොටස් තුන තමයි බර දරන්නේ. බර වෙලා තින්නේ කවුද? පොලිටිෂියන් ලොකු බර. බර ගානක පඩි ලොකු බර එක අංක 1 2 දේශපාලන සංඝ මුදලාල. මේ සංඝ රත්නේවත් බුදුහාමුදුරුවෝ ගාව ගන්න දේශපාලන සංඝ මුදලාල. දේශපාලන කරන බිස්නස් කරන කට්ටිය. බිස්නස් කරන් දේශපාලනයේ බිස්නස් කරන කට්ටිය දේශපාලන බිස්නස් කරන්නේ රට වෙනුවෙන් නම් පස්සේ යන්නේ නැහැ. තමන් වෙනුවෙන් කරනවා නම් අවුලක්. මෙන්න මේ ගන්න අයිති වෙනවා. රට වෙනුවෙන් දේශපාලනය කරන සහ පරමාර්ථය තියෙන බිස්නස් දේශපාලනයේ බිස්නස් කරන රට වෙනුවෙන් අනිකා වෙනුවෙන් නම් තමන්ගේ යහපත නෙමෙයි නම් මේකට අයිති වෙන්නේ නැහැ. තමන්ගේ යහපතට දේශපාලනය සහ බිස්නස් කරන දේශපාලන සංඝ මුදලාල මේකට අයිති වෙන ඒ කට්ටිය ඉස්සරහට එලවනවා. හරිද? එලවනවා. වෙනස් තුනොත් හරිනේ. කතාවන්නේ සංඝ රත්නයේට මේ පුත්පන්තල්ට බුදුහාමුදුරට මේක ගැටීමක් නැහැ. හරිනේ පැහැදිලිව පටලවා ගන්න එපා. නැත්නම් මේක ලොකු උචුවක් කරගන්න. හරිද? දෙකයි. තුන some doctors and lawyers මේ ડોක්ටර්ලා වෛද්‍යවරු කියන්නේ බාරදූර කාර්ය කරන කට්ටිය. හරිය නිනු වගේම තමයි ලොකු. නමුත් අමුතු පොරවල්ද? අමුතු පොරවල්ද? නෑ. වෛද්‍යවරු කියන්නේ. මොකද්ද? රජයෙන් ඉගෙනගෙන ලොකු ඉල්ලීම් ඉල්ලනවා වැඩිදී. ඕගොල්ලන්ට එහෙම ඉල්ලීම් දෙහෙම කරන්න බෑ. ඕගොල්ලෝ බිස්නස් කරලා ලක්ෂ 50 කීයක් හම්බ කරනවා. ටැක්ස් ගෙවනවද ඔක්කොම? ගෙවනවද? ගෙවන ඇති සමහරවල්. ඔක්කොම ගෙවනවා නම් හොඳයි. ඉතින් එහෙම ලොකු ගාණක් එහෙම හම්බ කරලා ගියාම ඊළඟ දවසේ වැඩ කරන පණක් තියෙන හොස්පිටල් එකේ. අපි නම් හිතන්නේ නැහැ. ඉතින් මේක එහෙම උණු කට්ටියක් නෙමෙයි. මේගොල්ලෝ ලටට බඩක් මම කියන්නේ. හරිද? ඊළඟට ඊතා සුළු ව්‍යවසායකයන්. ඊතා සුළු ක්‍රූට ව්‍යවසායකයන්. රාජ්‍ය සේවකයෙක් බරක් මම රාජ්‍ය සේවය මම ඒ කොන්ට දාන්නේ නැහැ. යම් කිසි ગેප් එකක් තියෙනවා. හරිද? ඒ ગેප් එක තියන්නේ අය ඒ රාජ්‍ය සේවය එස්ටැබ්ලිෂ් රාජ්‍ය සේවය හොඳ පැති තියෙනවා. නමුත් මේක අකාර්යක්ෂමයි. ඒ නිසා රට මේ ඩයග්‍රෑම් එක ගත්තොත් මේක තමයි මේ රට යටින් තියෙන කට්ටිය. මේක උඩින් බර තියෙන කට්ටිය රාජ්‍ය සේවය දුරින් ඉන්නේ. බර තමයි ටිකක් දුරින්. මේක තමයි ગેප් එක. හරිනේ? ඒකයි. ඊළඟට මේකෙදි මේ රටේදී මූලික බේසික් තීරණ සහ ඒ ප්‍රතිපත්ති හදනකොට යම් කිසි රිලේෂන්ෂිප් ඩයග්‍රෑම් එකක්. ඒකට කල්චර් එක රිලිජන් එක හිස්ටරි එක වඩ වැඩගත් වෙනවා. කල්චර් රිලිජන් හිස්ටරි. දැන් මේ හිස්ටරි අයින් කරනකොට විශ්ව මොලයක් නැති වෙට මේක වෙන උපායක වෙන හේතුවල මේක කරන්න හදන්නේ. කල්චර් රිලිජන් හිස්ටරි. ඊළඟට ජියෝග්‍රැෆි වෙදර් එන්වයරන්මන්ට්. ජියෝග්‍රැෆි වෙදර් එන්වයරන්මන්ට් කල්චර් රිලිජන් හිස්ටරි. ඔය සාධක වල තමයි හියුමන් ඇක්ටිවිටිස් තියෙන්නේ. ඒ හියුමන් ඇක්ටිවිටිස් හරියන තමයි ඉකොනොමියන් එඩියුකේෂන් පොලිසි හදන්න ඕනේ. හරිද? එඩියුකේෂන්. ඒතර එඩියුකේෂන් එක හදනවා learn to think and skills to live. ඒක තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ quote එක learn to think education කියන්නේ. ඒක ඇල්බර්ට් අයින්ස්ටයින් මම ගන්න. හරිද? learn to think subject එක වෙනස් තනිකර අධ්‍යාපන වෙනස් තනිකර ලොකු එකක්. skills to live. economy කියන්නේ 100% open economy එක කාලෙන් කාලට ඇති කරන්න ඕනේ. ඒ ආණ්ඩුවක් ඉන්න එක තමයි ඒකට බාධා. ආණ්ඩුවක් නැත්තම් ඔය ටැක්ස් ගන්න ඕනේ නැහැ නේ. එතකොට 100% open economy එක. එතකොට stabilization of quality of goods and price එක stable වෙනවා. හරිද? ඒක තමයි මේ diagram එක. key relationship diagram එක මේක. economy, education, culture and environment. හරි. ඊළඟ මම අලුත් කම්ස් එක මම වෙනුවෙන් මම නිසා අපි වෙනුවෙන් අපි. දැන් 100% open economy එක ඇතුළත් කරාට අපි වෙනුවෙන් අපි ඇතුලේ තමයි ඒක. ඒක මම වෙනුවෙන් මම 100% open එක ඕන කෙනෙකුට මහන්සිලා වැඩ ගන්න පුළුවන්, සල්ලි හම්බ ගන්න පුළුවන්. tax අදාළ විදිහට tax තියෙනවා. අපි වෙනුවෙන් අපේ කියන්නේ social care එකයි, වගකීම දැරීම, සාමූහික අයිති හැමෝටම තියෙනවා. ඒක හැමෝම ඇතුලේ තමයි මම වෙනුවෙන් මම. මුළු ලෝකෙම ඕපන්. රටටත් ඕපන්. නමුත් අපි වෙන අපි කියලා කියාවලියක් ඇතුලේ තමයි තියෙන්නේ. ඒක ටැක්ස් සිස්ටම් එක සහ පොලිසි සිස්ටම් වලින් හදන්න නැත්නම් ආරක්ෂා වෙන්නේ නැහැ. උස් පහත් ભેදේ වැඩි වෙනවා මේක ඉන්ස්ටේබල් වෙනවා. හරිද? මේ දෙකම. ඊළඟට මේන් ටාගට්ස් පහමගේ මේ ප්‍රොජෙක්ට් එකේ මේන් ටාගට්ස් පහ. එකක් තමයි reduce cost of living. ජීවන වියදම අඩු කිරීම. දැන් එන්නේ වැඩි වෙලා තියෙනවා මොකක්ද කියන හොඳයි කියලා. දකුණු ආසියාවේ දෙවෙනිම එක ළඟදී එක වෙයි ලෝකෙට තියයි cost of living අඩු කිරීම. ණය වීම, ණය ගැනීම, ණය බාර අඩු කිරීම. මේක තමයි ප්‍රධාන මේක. නැත්තම් අනාගතයේ තනිකර මේ වහලු ටික බිහි වෙන්නේ ළමයි පහළ වෙනවා. පරිසර සුරක්ෂිතතාවය 3. දැන් ආහාර, ඇඳුම්, නිවාස, ස්වයං පෝෂිත බව. ආහාර ඇඳුම්, නිවාස, ස්වයං පෝෂිත බව, ආහාර ආරක්ෂා සහ ක්වොලිටිය. මේ නැත්තම් මේක පිටසට යට වෙනවා. ඊළඟ සතුට සාමකාමී ප්‍රශස්ත ජීවන රටාව. ලොං දීර්ඝකාලීන ජීවන රටාව. ඔය පහ තමයි සතුට.
ජාතික සතුරේ සජිත් ප්‍රේමදාස හොඳ වචනයක් කිව්වේ ජාතික සතුර. ඒ වචනේ ඒක හොඳයි යාගේ අදහස. එතන කියන්න එපා ජාතික සතුරේ යට මුලින්ම කිව්වේ. ඒක හොඳයි. මම ගත්තා ඒක. හරිද? ජාතික සතුරු සාමකාමී ප්‍රශස්ත ජීවන රටාව. හරිනේ. ඒක සජිත් ප්‍රේමදාස ජනවිද්‍ය කියලා මම කියන්නේ නැහැ. ඒ අදහස එයත් කිව්වා අපි කියන්න එපා ඒක නට කලින් කිව්ව නම් ඒක කියන්න ඕනේ. ඒක තමයි අපේ තියෙන මහත්මා ගතිය. හරිනේ. කවුරුණක් පස්සෙන් නැහැ. මේක කරනකොට. යා ජාතික නිෂ්පාදනයේ දළදේශ නිෂ්පාදනය දළදේශ සතුට කියලා කිව්වේ. ඒ අදහස් නියමයි. ඒක සමහර මිනිස්සු සජිත් ප්‍රේමදාස කියන සමහර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. සමහර කියන්න තේරෙන්නේ නැහැ. නමුත් එයා මේකට ජනාධිපති සුසි කියලා මම කියන්නේ නැහැ. හරි? සමහර අදහස් තියෙනවා හොඳයි. ඊළඟ මම දැන් මේ දක්වා අඳුරංග තියෙන ප්‍රශ්න තියෙන ඒරියාස් කීපයක් කීපයක්. මේ පොලිටිකල් ප්‍රොසෙස් එක. මේක තනිකර වෙනස් කරලා මම සිටි කවුන්සිල් ප්ලෑනින් කියලා හදනවා. ගවර්න්මන්ට් සර්විස්. තනිකර මේක හොඳ නැහැ කියලා එකපාර කියන්න බෑ. මමත් ඉගෙන ගත්තා ඒ මුලින්ම ඇඩ්මිනිස්ට්‍රේෂන්, ගවර්න්මන්ට් ඇඩ්මිනිස්ට්‍රේෂන් මේක අකාර්යක්ෂමයි. ඊතර ප්‍රොඩක්ටිවිටි එක බහිනවා. ප්‍රොඩක්ටිවිටි එක සමීකරණයක් වෙනවා effectiveness and efficiency. effectiveness efficiency. හරි දේ නිවැරදි දේ ඉක්මනට කිරීම. අන්න ඒ අනුව තමයි මේක වෙනස් කරලා 150 ජොබ් වලින් අයින් කරන්නේ නැහැ. වෙනින් ප්‍රතිපාල තියෙන වැඩවලට යන්න ඕනේ. ඒ යන වැඩවලට මැනුවල් වර්කුත් තියෙනවා. පොඩ්ඩක් ඇවිදලා කරලත් මම වාඩිලා මෙහෙම ටයි දාගෙන බඩ උඩින් ටයි එක දාගෙන ෆයිල් අදන් අඬු කුමාර ඉස්සරහ ඉස්සරහ අප දාකලම නගන්නේ. මෙහෙම ෆයිල් මිටියක් තියාගෙන ටයි දාගෙන මෙහෙම ඉන්න මෙහෙම තියාගෙන මෙහෙම. මොකක්ද මේ තේරෙන්නේ නැහැ පුතා. ඇක්ටිව් නැහැ. හරිද? ඇක්ටිව් නැහැ සූදානම්ක් නැහැ. ඒ ඉතින් මූව් වෙන්නේ නැහනේ. කොහෙද මොලේ වැඩ කරන්නේ? කකා ඉවි ඉන්නවා පුටු වල වටලා. ෆුඩ් සේෆ්ටි ඇන්ඩ් නියුට්‍රිෂන් මේකට වෙනවා ෆිට් 200 කියලා ප්ලෑන් අවුරුදු 100 දක්වා ලෙඩ නැතුව ඉන්නේ. මොකද ලෙඩවල කොච්චර බෙහෙත් යනවද? මේක ස්පිරිතාල කොච්චර හදන්න බෑනේ. කොහෙද තියෙන්නේ? ඒතකොට සමාජ ආරක්ෂාවට හිර කෙනෙක් වලත් වහන්න පුළුවන්. ඒ එක්කම. හරිද? এডুকেෂන් එක තනිකරම වෙනස් කරනවා. ඒක තමයි කී එක. ඊළඟ ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකට යන්න ඕනේ. යන්න වාතාවරණය හැදෙන්න ඕනේ. හරි? මේගොල්ලෝ එන්ටර්ප්‍රිනර්ෂිප් කියලා දුව සම්මගන්සන් ජීතිය විසින්න කට්ටිය. එන්වයරන්මන්ට් මැදි අඩු වෙන්න. lack of social care. සමහර social care මැදි වයස දැන් අම්මා තාත්තා කියන වයස ගියාම මම හිතන්නේ හෙන ගානක් කරන ඩුනම් බලා ගන්න. 1,50,000 කියලා මම අනිමිසු කොහොම කරනවද කියලා මේක. මේක ලොකු බරක්. මේ ඒජ් care people වලට ලොකු මිසලකීමක් වෙන්න ඕනේ. මම දන්නේ නැහැ. මම ජීවත් වෙනවද කියලා. මට තියෙන මාර බරක් 1,50,000ක් මාසෙට දෙන්න ඕන. කොහොමද පේ කරන්නේ ඉතින්? එන්ටර්ටේන්මන්ට් කිසිම විනෝදයක්වත් නැහැ නේ. බොරුවට මේ හරි විනෝදාත්මක තරහක් නැහැ. වල්පල් නාට්‍යයක් පෙන්නනවා. ගක්කට තද රඳුමක් අඳ කරන වෙන කෙනෙක් හින්දුවක් කියන මෙහෙම කරගෙන අනික් කට්ටිය මෙහෙම කරනවා. කොපි කිරීම තියෙන්නේ. එන්ටර්ටේන්මන්ට් කලාව, ක්‍රීඩාව සහ සංචාර ව්‍යාපාරය ඔක්කොම හදා වෙනම නගර මට්ටමින් එන්ටර්ටේන්මන්ට් කලාත්මක ප්‍රෝග්‍රෑම් යන්න ඕන. ඒවා කරනවා. ඇග්‍රිකල්චර්. මේ ඇග්‍රිකල්චර් ප්‍රශ්න එකපාරට විසඳන්න බැරි ප්‍රශ්නයක්. බොරු කියන්න ඕනේ නැහැ. මම බැලුවා ඔක්කොම. දැන් ගොවියන්ගේ හාල් ප්‍රශ්නේ, පෝර ප්‍රශ්නේ ඔක්කොම විකාරයක්. මේක කිසිම අනු විසඳන්න බැරුණා. බොරුවනේ ඔක්කොම ටොක්ස් නේ දුන්න. ටයි දාගෙන ටොක්ස් දුන්න හාල් මුල් හදන ඒවා හදන ටොක්ස්. මේක විසඳන්න බෑ එකපාරට බොරුවක්. මේක අනිත් ඒවා විසඳන්න එනකොට අවුරුදු 2-3ක් යනකොට සෙටල් වෙන්න ප්‍රශ්න. සෙටල්. ඕපන් 100% ඕපන් ඉකොනොමි එකකදී පරිසරය සහ ඒවා හදාගෙන එනකොට සෙටල් නිකම්ම අතු ගෑවෙන ප්‍රශ්නයක්. තනිකට විසඳන්න ගියොත් මේ මොකක් කරන්න හම්බෙන්න කරන්න බෑ. මේක මේකල ලෑන්ඩ් පොලිසි එකෙත් මේක බලපානවා. ලෑන්ඩ් පොලිසි එකෙත් මේකට බලමු. මොකද ජංගල අයිති තින්න ඒගොල්ලන් පොරක් දෙන්න ඕන. සාලිම් හාල් මිලදී ගන්නත් ඕන. මොකද්ද මේක තියෙන්නේ? මේ ගොවියන්ගේ පැත්තෙන් විතරක් බැලුවොත් මේක විනාශයක් වෙන්නේ. අනිත් පැත්තේ. නොබලත් බෑ. ඒක නිසා මේක පාවෙන්න දෙන්න ඕන අනිත් ඒවා විසඳගෙන. එතකොට මේ ඒගොල්ලෝ වෙන වැඩවලට වෙන වගාවලට යොමු කරන්න ඕන. මං උඩ භෝග වගේ ලෝයගෙන. කුඹුරු තමයි මඩ වාසනික වැඩි හාල් වල. යට භෝග වල හාල් වැඩි උඩ භෝග වගාව. මං ෆිට් 200 එකකල් ප්ලෑන් එකක් ඩයටිෂන් ප්ලෑන් එකක් ගෙනවා. ඒක උඩ භෝග වගාව කියලා නියුට්‍රියන් ප්ලෑන් එක අඳුනා දෙනවා. බත් තුන් ගේලක්ම කන්න කාලෙමෙක් කරන්න බෑ. දැන් අර ලාල්කාන්ත කිව්වනේ මුලින් කිව්වා අපි හාල් ගේන්නේ නෑ අම්මට උනේ මෙහෙම කරනවා. පස්සේ මෙයා කිව්වේ මේ උඹලා මේ බත් කන වැඩි බත් නවත්තපල්ලා කියලා. මේ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් මෙයා මොකද්ද කිව්වේ මුලින් කිව්වේ? කොහොමද? බොරුවන්නේ. මේක සොලියුෂන් එක දුන්නා උඩ භෝග වගාව කියලා මම නියුට්‍රියන් ප්ලෑන් අඳුනා දෙනවා. තුන් ගේල බත් කන්න ඕනේ නෑ. තුන් ගේල බැලන්ස් එක කන්නේ කොහොමද? මේ මස්ම කාපල්ලි කියන සමහර වැඩි ප්‍රෝග්‍රෑම් තියෙනවා. අහුවෙන්න එපා. තෙල් වලින් බැදබර මස්ම කන්න හොඳ නෑ. මේ හොඳ නෑ මං ඔක් කරා හොඳම නෑ. හරිද? බොරුවක්. මම පෙන්නන්න පෙන්නන්නම් ඒවා. ඊළඟට ස්කිල් මයිග්‍රන්ට්ස් ගොඩක් ඉගෙන ගත්ත කට්ටිය යනවනේ. ඉතින් ඉගෙන ගත්ත යනවා නම් මොකක්ද තියෙන්න ඕන ක්‍රමවේදයක්. ඉන්දියානු අධ්‍යාපනයේ
ඒ අපිටත් අදාළයි හැමෝටම අදාළයි ගෙව්වද ඒවා කොහොමද කියන එකත් තියෙන්න ඕන ඒ වගේම ඒක එඩියුකේෂන් එකේදී අලුත් ක්‍රමවේදයේදී කතා වෙනවා ස්කිල් ගන්න කට්ටිය කොහොමද රටට ඒක නැවත දෙන්න කියන එක. දැන් අපි ඔගේ මෙහෙමනම් මෙහෙම එකතු වෙන්න ඕන. මොකද ප්‍රෝග්‍රෑම් එකකට මේ කාලේ මම තනිකර මේක මම පොඩි මුදලයි හම්බ කරන්නේ. මම කාලේ මේවට දාන කාලේ නැහැනේ. මම ජීවත් වෙන මුදලක් විතර හම්බ කරන්නේ. නැත්නම් මේ කාලේ කොහෙන්ද මේවට? මම ස්මාර මහන්සියක් වෙලා ඉස්සර පෙන්නන කාලේ. ඉතින් ඒ වගේ අනිත් පැත්තේ ලැබීමකුත් තියෙන්න ඕන. ඒ වගේම ස්කිල් මගේ එන්නත් දෙන්න ඕන. යනවා වගේ නම් අපි ගන්නවා. අපි ඕපන් කරන ස්කිල් පිටරට එච්චරයි ස්කිල් වලට අපි හදන රෙසිඩන්ස් ප්‍රෝග්‍රෑම් මම හදනවා හරිද ෆිනාන්ෂියල් මැනේජ්මන්ට් ලයින් ලොන් මේ ෆිනාන්ෂියල් මැනේජ්මන්ට් මේ මිනිසුන් ණය බර වැඩි ණය වල පොලි වැඩි පොලි අඩු කරලා ෆිනාන්ෂියල් මැනේජ්මන්ට් උපදෙස් දෙන මිනිසුන්ට මේක තමයි ලොකුම කේස් සල්ලි තියෙන මිනිස්සු අමාරු වෙනවා බෑඩ් ෆිනාන්ෂියල් මැනේජ්මන්ට් මේක ලොකු ඉෂුව එකක් සමාජයේ අන්තිමට වහකන්න වෙන්නේ මේ ලෝන් ණය බර දැන් මම ණය මුකුත් ගන්න ණය අඩු කරලා ටිකක් ඉවර කරන් තියෙනවා හරි සාහනයක් නුන් දෙකයි එක වෙලක් හිටිය ණය නැති වෙන හරි සැපක් මේ බොරුව මේ ලොකු ගෙවල් අරන් මේ පිටරට වල මිලියන් ගණන් මුළු සත්තු වගේ වැඩ කරගෙන ගෙවල් පිස්සුවක් මේක හાર્ට් ඇටැක් හැදෙන බෑන කීප දෙනෙක් මේ ළඟදී හරිද ඊළඟට හෙවි කන්ස්ට්‍රක්ෂන් මේ රටට බරක් පොළොවට බරක් මේවා ග්‍රීන් ලයිට් කන්ස්ට්‍රක්ෂන් වල යන්න ඕන ඊළඟට ස්පෝර්ට්ස් ඇන්ඩ් ටුවරිසම් ස්පෝර්ට්ස් ලීග් නෑ මේකන වර්ල්ඩ් කප් ගහන්න මේ මොකද්ද ටීම් එකක් ගිහලා මෙයා දිනන්න වර්ල්ඩ් කප් එක දිනන්න ඒෂියන් ගහන බොරු වැඩ මේවා දැන් ඇමරිකාව බලන්න ගහන්නේම ලීග්ස් නේ ඒගොල්ලෝ සල්ලි එන්නේ මේ ඒතර ටීම් එක ඩෙවලොප් වෙනවා කීඩක වැඩි වර්ල්ඩ් කප් එක යනවා ෆස්ට් ක්ලාස් ටීම් බාස්කට්බෝල් උන් ගහනවා ටූර්නමන්ට් එක. ඉතින් ඒක අපිත් කරන්නේ සිටි ලීග් කියලා සිටි ලීග් කියලා කන්සෙප්ට් සිටි ලීග් හැම එකේම සිටි ලීග් හැම ස්පෝර්ට් බේස් ලීග් එකක් ගහනවා. ඒ ලීග් එකක් ගහනවා ඒක අර ගහන්නේ ඉන්දියා මොකද IPL ගහන ක්‍රමේ තියෙන්නේ. අර එක කට්ටිය බෙදාගන්නේ මට ඒ නම් මත නැහැ මේ ඒක මේක මාකටිං ප්ලෑන් එකකට ගහන්නේ බිස්නස් ටයිප් එකකට. ඒතකොට ඊට දිනු වෙනවා වර්ල්ඩ් කප් එකට තර්ඩ් ක්ලාස් ටීම් එකත් ඒගොල්ලෝ චැම්පියන් වෙනවා. ඒක තමයි ක්‍රමය. ටීම් 48යි මුළු අවුරුද්දම ගහන. එච්චරයි. ඊළඟ වුමන් ෆිසිකල් ඇන්ඩ් ඉමෝෂනල් හෙල්ත් මේවට මදි. ගෑනුන්ට සමාජයේ පීඩනය වැඩි වැඩ කරන්න ඕනේ, ගෙවල් වල ගන්න ඕනේ, රස්සා කරන්න ඕනේ. ගෑනු මේ වෙලාව වැඩම නැහැ. පව් ඉතින් කසාද බඳිනවා අවුල් වෙනවා. ඒ වෙනම සැලකීමක් තියෙනවා. එහෙනම් යූත් එකේ මොනවද තරුණයෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක අපි හොඳට ගන්න ඕනේ ඒගොල්ලන්ගේ ආශාව බලාපොරොත්තු වෙනවා කියන එක. තරුණයන් මම නම් දකින්න විදියට මේගොල්ලන්ට තරුණයන්ට ඕනේ වෙන්නේ අදාළ සෙක්ස් හෝමෝන් වැඩ කරන කාලය වහම ටක් ගාලා සෙටල් වෙන්න ඕනේ. ඒතර ග්‍රීන් ලයිට් හවුස් කන්ස්ට්‍රක්ෂන් නම් මොකක්ද ජොබ් එකක් තියෙනවා. අන්න ඒවට තමයි අපි යන්නේ. এডুকেෂන් එකට මහා දුර වැඩක් නැහැ. ඒ රැකියාව අවස්ථා ඇති කරන් තමයි යන්නේ සහ ලයිට් කන්ස්ට්‍රක්ෂන්, එකමඩේෂන්, රෙසිඩන්ස් ප්‍රෝග්‍රෑම්, හවුසින් කන්ස්ට්‍රක්ෂන් පොඩි ඒවා ස්කීම්. බඳින්න පමාවීම සමාජ ප්‍රශ්න වැඩි වෙනවා. බඳින්න කොහොමද මේ තියෙන සත්‍යයට තියෙන්නේ. ඉතින් ඒකනේ. ඊළඟට මේ සෝෂල් මීඩියා රෙගියුලේෂන් එක. ඒක අපි යන්නේ මේ තරහට වෛරී ඉරිසියාට අනුන්ට කතා කරන් දෙන්න එහෙම එකක් නෙමෙයි. සමාජ ආරක්ෂාව සහ පොලිටිකල් ඉකොනොමික් හැම්පැත්තෙන්ම සෝෂල් මීඩියා රෙගියුලේෂන් වල යන්න ඕනේ. ඒක ඉතින් කතා කරා නමුත් ඒක මේ දැන් මේ කාලවල කරන්න බෑ. මොකද මේ ජෝසපාල පොරපිටියන් තියෙන කලින් කට්ටිය තනේ ජීවිතේ බලටාව සෝෂල් මීඩියා වලින් බොරු කියලා. ඉතින් මේගොල්ලන්ට ඒක ප්‍රතිපාරය ලැබෙනවා. මේ වෙනස් කරන්න බෑ. අපි බලයට ආවම මේක තනියම වෙනස් කරනවා. හැමෝම ඉනිව කතා කරලා සමාජීය ඩිස්කෂන් එකක් කරලා හැමෝම ඇක්සෙප්ට් කරලා සතුටු වෙනකම් මේකට අපි යනවා. එතකොට හැමෝම ඒක මේ නම්වල ඇක්ට් වෙන්න ඕනේ. දැන් හැමතැනම මේ දේශපාලනඥයෙක් යනවා කන්ද පලිච් එකක් බලන්න. ඒක වීඩියෝ දාන්න. දැන් කවුද අර මන් දන්නේ අරයකා ගිහලා කවුද? මම නම් මතක නැහැ. මෑන් ගිහිල්ලා පොළොව පැලිච්ච තරම් බලන්න මේක පස් පුරවන්න මේ නිහර දැනුමක් තියනවද ඕකට මිනිහා මොකටද ඕකට යන්නේ? ඕකට රාජ්‍ය නිලධාරියා. රාජ්‍ය නිලධාරියා ඔක වීඩියෝ එක දාන්න ඕනේ නැහැ. මොකද්ද මේ බොරුව? ඊළඟට මම සූදානම් 2 main events. ප්‍රධාන event දෙක මොකද්ද? වෙන මේ 2030 ගයා event එක කියන්නේ. ගයා GAIA. ගයා කියන්නේ පොළොවට කියන වෙන නමක්. හරිද? 2030 පොළොව කියන්නේ මේ පෘථිවිය කියන්නේ අපි හිතන්නේ නිකන් අපෙන් පිටතේ ඉන්න පණ නැති එකන්නේ පොළොව කියන්නේ ජීවියෙක් අපි ගන්න හුස්ම ගන්න ජීවිය. ඒකට ඉස්සරහට වෙනම කතා කර ලොකුවට මේ තියෙන planet earth කියලා. මේ අණුව මේ පෘථිවියේ ජීවියෙක් මේක අපි sustainable living. මේක ලොකු සංග්‍රහ මම ගොඩක් කියවනවා. මම ඉස්සරට අදාළ දේවල් මම බෙදා හරිනවා මේ ඒ ජීවෙන්ට අපි අහස ලොකු ආහාරයක් යන්න මොකද 2030 දී. පෘථිවිය අපි වගේම දැන් ගෑනුගේ මෙන්ස්ට්‍රුවල් සයිකල් තියෙන්නේ. ඒ වගේම පෘථිවියේ තියෙන සයිකල්.
ඒ සයිකල් 2030 එනවා කියලා ප්‍රෙඩික්ට් කරන්නේ. හරිද? ඒක ලොකු ශාස්ත්‍රීය වෙන්න ඕනේ. ඒක ලොකු ඉවෙන්ට් එකක්. ඊළඟට Volvo 3 2000 දැන් ඉලන් මස්ක් උනත් කියන්න බලන්න. 2030යි 35යි අතර තමයි ලෝක යුද්ධය එනවා කියලා ප්‍රෙඩික්ට් කරන්නේ. අනිවාර්යෙන්. ඉතින් මේවට අපි ලෑස්ති. ඒක ණය අරගෙන යන්න තියෙන මොකද? ඒගොල්ලෝ පේන් බස්සන්න පුළුවන්. උඹලා ගෙවපල්ලා අපි බහිනව වරලා දැන් මේ නිදහස් වෙන්න ඕන. දැන් ෆේස් රිස්ක් එක. ඊළඟට මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද? දැන් මේක තමයි චේන්ජ් නිවුස් ඊළඟට මේන් එකට. ඊළඟට මම ටික කාලයක් යනකොට පරම සත්‍ය කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. පරම සත්‍යයෙන් කතා කරන්නේ අභිධර්මයේ පටිච්චසමුප්පාදය, නිවන් මාර්ග, ඒ කියන්නේ දස සංයෝජන ධර්ම, ඒ සූත්‍ර සහ ත්‍රිපිටකය. ඒ අභිධර්මයෙන් පටිච්චසමුප්පාදය තමයි මේ රියැලිටි අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ. එතකොට අපි නිවන තකා ජීවත් යුතු ආකාරය තමයි දස සංයෝජන ධර්ම වලින් කියන්නේ සෝවාන් මාර්ග, සකුත්තගම නාගම මම මේවා හරි ඊසි. සෝවාන් මඟ හරි ඊසි. මේක මේ වහලා දෙන්නේ. මම කතා කරන ඒවා. සංයෝජන තුන දුරගම සෝවාන් මඟට යනවා. ඒක එන්න ඕනේ හැමෝම. හරි පාසුයි. දැන් මම අධ්‍යයනය කරලා මම හිතන් ඉන්නේ. මම කියන්නේ මම ඇවිල්ලා කියලා මම ඒ අනුව තමයි කාගේ. ඔබත් ඒ අනුව කියා කරන්න එච්චරයි. හිතන්න ඕනේ මම සෝවාන් අනේ මයින් යන්න ඕනේ. හරි ආතල්ලයක් මේක එහෙම නම් බසේ. සුපරි. හරිද? සෝවාන් මඟට ආවහම කියන්නේ ඒ කියන්නේ අපායට වැටෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ලයිෆ් එකේ හිතන පැත්තෙන් ජීවත් වෙන විදිහ අනුන්ට ජීවත් වෙන විදිහ අර කත වැඩ කරන නවතිලා ඒ පොඩ්ඩක් මේ වෙනවා. කාලෙත් යන නිකම්ම සුපිරිම ආදාළ වෙනවා. වෙන්න දෙ වෙනවා. හරි ඊසි. මේක වහලා තියෙන්නේ. මේ අභිධර්මයේ මේ ඔක්කොම පන්සල් වල ලයිබ්‍රරි වල දාලා වහලා තියෙන්නේ. ඒගොල්ලෝ කටින පිරිත් දන් ඔයා බක්කම ලෝක උපදින්න ගෑනු රවට්ටනවා මේ දාන ගේන්න අපිට ගන්න. ඕක තමයි කරන්නේ. මම මේ සංඝරත්නයේට බුද්ධ ධර්මයට අපහාස කරන්නේ නැහැ හොඳේ. මේ දේශපාලන සංගම මුදලාල්ලා හොඳේ. එකයි ගෑනු රවට්ටන හොඳ අයියලා ටිකක් ඉන්නවා. හරි ඒ කට්ටිය කතා කරනවා. හරිද? එච්චරයි. ඊළඟ තව එකක් පටන් ගන්නවා ෆන්ඩමෙන්ටල් ට්‍රූත් කියලා එකක්. මේක මම ඉංග්‍රීසියෙන් කරන්නේ. ෆන්ඩමෙන්ටල් ට්‍රූත් කියලා වෙනම channel ඒකම කරන්නේ. පරම සත්‍ය මේකමයි කරන්නේ. මට ගොඩක් ෆෝන් නැහැ මට. හරි පොඩ්ඩයි පාසුකම් තියෙන. පාසුකම් නැහැ මට මොකක්වත් හරියට. මම හම්බ කරන්නේ නැහැ නේ වැඩි. ඒක කතා වෙලාවක් නැහැ හම්බ කරන්න යන්න. එදිනදා මේක විතරයි මම හම්බ කරන්නේ. ඉතින් මේක කරන්න වෙලාවක් නැහැ. මේක කරන්න පුළුවන්ද කියලා. ෆෝන් පිස්සුව තමයි. ෆන්ඩමෙන්ටල් ට්‍රූත් කියලා මේ කෙටියෙන් කිව්වොත් මේක වෙනම channel එකක් අවුරුදු දෙකක් යන ප්‍රෝග්‍රෑම් ඉංග්‍රීසියෙන් කරන්නේ. ඒක ලෝකෙටම කරන්නේ. හරිද? ඒක වෙනම එකක්. එකෙන් කතා කරන්නේ මේගොල්ලෝ හොයනවා මේ විද්‍යාඥයෝ ක්වොන්ටම් ග්‍රැවිටි කියලා එකක්. ක්වොන්ටම් ග්‍රැවිටි. මේගොල්ලෝ මේක හොයනවා මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කාලේ ඉඳන්ම හොයනවා. 1915 වෙනි ඉඳන් මේ දක්වාම හොයන අවුරුදු 120ක්. අවුරුදු 110ක් යනවා හොයාගන්න බැරි වුණා. ඇල්බර්ට් අයින්ස්ටයින් අවුරුදු 20ක් අන්තිමට බැලුවා මේක හොයන්න බැරි වුණා. හරිද? දැන් මම මේ ඔක්කොම අධ්‍යයනය කරලා තියෙන්නේ ක්වොන්ටම් ෆිසික්ස්, රිලේටිවිටි, ක්ලාසිකල් ෆිසික්ස් මේවා අධ්‍යයනය කරලා ඉවර කරන්න බෑ කාටවත්. බේසික් මම ඔක්කොම දාලා මේ වගේ රිසර්ච් මෙන්න මේ සයිස්. මේට පෙන්වන්න බෑ පොත් විසිකල්ලා දාලා සාරාංශය මෙච්චරක පොත් 12ක් විතර ගහලා තියෙන්නේ මම මේක ප්‍රොජෙක්ට් පටන් ගන්නවා. මේ ක්වොන්ටම් ග්‍රැවිටි කියලා එකක් හොයන්න බෑ එහෙම අපේ තියෙන මේ සෙන්සස් වලින් අපේ තියෙන මේ ඉන්ද්‍රියයන් වලින් එහෙම එකක් හොයන්න බෑ. මේ ධර්මයේ මේ යථාර්ථයේ ඉන්ද්‍රියයන්ට පමණක් ගෝචර කරන දෙයක් ඉලියුෂන් එකක්. ඒ කියන්නේ සෙපරේෂන් එක ඉලියුෂන් එකක්. මේ දුර ඉලියුෂන් එක මගේ හිතේ තියෙන අක්ෂරයි. මේ ක්වොන්ටම් ග්‍රැවිටි නේ මේකේ නම මම වෙන නමක් එන්නේ මම එන මේකේ මේ ක්වොන්ටම් ග්‍රැවිටි රිසර්ච් එකේ මේ විද්‍යාඥ බර ගන්න අවුරුදු ගාන හොයන්න අවුරුදු 100ක් හොයන්න බැරිද එකේ විසඳුම මම හොයලා ඉවරයි. ඒ නම දැන් කියන්නේ නැහැ ක්වොන්ටම් ග්‍රැවිටි නෙමෙයි ක්වොන්ටම් තව එකලක් එකතු කරන්න විතරයි තියෙන්නේ. හරිද? වචන ග්‍රැවිටි කියන කබල එකකට එකතු කරන් තියෙන්නේ. ඒ කතාව කියන්න කලබලේ කිව්ව කවුරු පිළිගන්නේ නැහැ. ඒක කියන්නම අවුරුද්දක් විතර ගන්නවා. බේසික් ඒව පැහැදිලි කරන්න වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂ දැන් ඔයගොල්ලෝ බලන්න සාපේක්ෂතාවය තේරෙනවා කියලා රෙද්දක් සමහර දාලා මේ සාපේක්ෂතාවය කාලාවකාශයේ රෙද්ද තේරෙනවා. තේරෙන්නේ නැහැ. මේ තේරුම් ගන්න යන්න එපා. ඔළුව අවුල් වෙනවා. ටයිම් ඩිලේෂන් කාලය නැවීම අවකාශය නැවීම කොහෙද මේ නැවෙන්නේ මේ ස්ටේට්නේ. මේක ඇත්ත කතාව මේ සාමාන්‍ය මිනිස්සු කරන්න ඕන නැති දෙයක් මේ විද්‍යාව කියලා උගන්වන්න ඕන නැති දෙයක්. අර බුදුහාමුදුරුවෝ කියනවා ලෝකය ගැන හොයන්න ගිහිල්ලා කරන්න එපා කියලා 4 જાතියක්. එකක් තමයි ලෝකය ගැන හොයන්න යාව. ඉතුරු තුන මට මතක නැහැ. ලෝකය ගැන හොයන්න ගියා. ඔබ මුලාරපත් ඒ මුලාරපත් වීම තමයි මේ සාපේක්ෂතාවාද ක්වොන්ටම් ෆිසික්ස් කියන ඒවා ඇවිල්ලා තියෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් අද මේක 100ට ගොඩක් දුරට හොයාගත්ත ඇල්බර්ට් අයින්ස්ටයින් එක කෑල්ලක් මෙතන ප්‍රශ්න ක්වොන්ටම් එක රිසර්ච් එකේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. එකක් ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු දේ මිනිස්සු තේරුම් ගන්න නැහැ. එකක්. ඊළඟ එක තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්ට සමහර දේ තේරුම් ගන්න බැරි වුණා. ඒ ළඟටම තේරුම් ගන්න බැහැ. ඒක මිනිහෙකුට ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකෙ බුද්ධිමතානේ. මෙයාට තේරුම් ගන්න බැරි එක අපිට මිනිස්සුන්ට තේරුම් ගන්න දාන්නේ. දැන් ටයිම් ඩිලේෂන් කාලාවකාශ නෙමෙයි හොයාගත්ත දේකට මේ හොයාගන්න බැරි නම් මේ සාමාන්‍ය මිනිස්සු හොයාගන්න බෑ ඒවා.
ඇල්බර්ට් අයින්ස්ටයින් සම තේරුම් ගන්න බැරි වුණා. අන්තිමට ඒ පැරලල් ට්‍රාන්ස්පෝර්ට් වල ටෙලිපැරලලිසම් එකේ තමයි මේ කැලේම බැලුවා. ඒ ටෙලිපැරලලිසම් කියන්නේ අභිධර්මයේ තියෙන එක තමයි. ඉතින් අභිධර්මයේ පැහැදිලි කරලා ඒ කැලේ පැහැදිලි කරලා මේ ඉවර කරන්න විතරයි තියෙන්නේ. නමුත් මේක ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. මේක හොයාගන්න බැරි තමයි විද්‍යාඥයෝ මේ පාටිකල් ෆිසික්ස් කියලා ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි කියලා මුළු හැමතැනම අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් ගහලා පාටිකල් ඇක්සලරේට් කරලා විශාලම ලාලෝකයේ වේගෙන් බලනවා පාටිකල් වෙන පාටිකල් එනවා ඩාර්ක් මැටර් එනවා කියලා. මේක පිස්සුවක් මේක. මුලාවට වෙලා. දැන් යුරෝප් වල ගැහුව එකක් 70 කිලෝමීටර් 75 මන්දට එකක් හොයාගත්තේ නැහැ පාටිකල් ඇක්සලරේටර් එක. දැන් ජිනීවා කියවන 91ක් ගහන්න යනවා. පිස්සු ඒකට කලින් මේව කරන්න ඕන. හඳ ඉරට ගහන්න යනවා. හඳේ බහින්න යනවා. පිස්සු විකාරය වැඩනේ අඟහරුට බහින්න යනවා. මොන විකාරද මේවා? ගල් කැල්ලක් අරන් ගිහිල්ලා පෘථිවිය විනාශයි. තාක්ෂණික විනාශයි. මේක මම බලාපොරොත්තු වෙන්නේ එක සෙපරේට් මැන 2027 සොල්වේ කොන්ෆරන්ස් එකක් තියලා මේ ප්‍රශ්නේ ඉවර කරන්න. මම බලාපොරොත්තු වෙන විද්‍යාඥයෝ කම්පියුටර් එක අපොයින්ට් කරන ඊට පස්සේ අපි how to act කියන එක. මේ ඒකට අභිධර්මයයි කියන එක ඉංග්‍රීසියෙන් කියන්න මට තනියෙන් කරගන්න අමාරු. සමහරව උත්සාහ කරනවා. ඒ වුණොත් ඒ වස කට්ටිය ඔබට එනවනම් ඔබට එන්න පුළුවන්. හරිම ඇඩ්වාන්ස් අභිධර්ම ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන්න සයන්ස් එක ඉංග්‍රීසියෙන් පැහැදිලි කරලා මේක එන්න පුළුවන් මාට එකතු වෙන්න. දැන්ට මං විතරයි ඉන්නේ. ඉස්සරහ කට්ටියක් එකතු කරන්න බලන්න විද්‍යාඥයෝ හරහා මම තමයි කරන්න බලන්න. හරිද? නිසා මේ පුතුව ඉතුරු වෙන්නේ නැහැ මම පිස්සු නටලා. හරිද? ඊළඟට fit to 100. මේ fit to 100 කියලා මං කරන්නේ කැම්බීම ශරීර සුවතා එදිනදා ජීවිතේට කැම්බීම කොට විශේෂයෙන් වැඩි පිට කාල කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ෆැට්ස් බැලන්ස් නැතුව ගහන ලෙඩ හැදෙනවා. ඇඟවල අවුල් වෙනවා. ඒ අනුව ලෙඩ ගොඩක් වළක්වන්න ඩිමෙන්ෂියා හෙන ලෙඩ 100 ගන්න නවත්තන්න මේකේ. ඒ අනුව කියලා උපදෙස් දෙන්න මිනිසුන්ට සහ ඒ අනුව කෑම අලුත් නියුට්‍රිෂන් ප්‍රොඩක්ට්ස් හදන්න. හොඳ නැති ප්‍රොඩක්ට්ස් ඉවත් කරන ලංකාව ගොඩක් කෑමට සුදුසු නැහැ. ඒ කියන්නේ නියුට්‍රිෂන් බැලන්ස් නැහැ. ක්වොලිටි නැහැ. මම ඉස්සරහට ඒක වෙනම එකක්. fit to 100. ඊළඟට දිය රාවණා කියලා කන්සෙප්ට් එකක් ගන්නේ. දිය රාවණා කියන්නේ යථාර්ථය අවබෝධ කරගෙන පරිසරය නොනසා ජීවත් වීම. දිය රාවණ. හරිනේ. ඔය දියසේනයි රාවණයි දෙන්නෙක් ආවොත් දියසේන රාවණ කියන මිනිස්සු එකපාරට උඩින් පොළවෙන් එන්නේ නැහනේ. ඔබ ආසින් එනවාද එහෙම එන්නේ නැහැ. එහෙම අඩිදහක් විතර උස එක දැන් ජීවත් වෙන දැන් බඩකින් ඉපදලා ඉන්න දෙයක්වත් නැහනේ. මිනිහෙක් ඉතුරු වෙලා මිනිස්සුන්ගෙන් ඇවිල්ලා ඒ වගේම කන්සෙප්ට් වලින් තමයි ගෙන්න ඕනේ. කන්සෙප්ට් වලින් ගෙන්න හදන්නේ. කන්සෙප්ට් එක කියලා පරිසරය හදන්න එපා. එහෙම දැන් බුදුහාමුදුරුවෝ වගේ එහෙම ඉන්නේ නැහැ කියලා අපිට කියන්නත් බෑනේ. බුදුහාමුදුරුවෝ එහෙම වනේ එන්න පුළුවන්. එන්න පරිසරයක් තියෙන ඒ පරිසරය ඉස්සෙල්ලා හදන්න ඕනේ. නමුත් ඒ නම් දෙක මම දැන් මේ දිය රාවණාව මට රාවණාව දියට හේනවත් වෙන්න නෙමෙයි. ඒ කන්සෙප්ට් අද පස්සේ ඉස්සන අවශ්‍යයි. අපිට ඒකෙන් ප්‍රයෝජන ගන්න දිය රාවණා. ඉතින් දිය රාවණාව එනවනම් එයි. රාවණාලේ එනවනම් එයි. අපි මේ කන්සෙප්ට් කරනවා මෙච්චරයි. one world concept. සමහර ඒවා one world මුළු සමහර ඒවා තියෙනවා දැන් ඔය වැස්ස වැඩි මූලික දේශ ගන්න විපර්යාසනේ උෂ්ණත්වය වැඩි මේවා කලාපයෙන් බලපානවා. කලාපේම සම්මුති වලට එන්න මේවා අන්ත ලංකාව තව තවත් ඉස්සරහට වැඩි වෙනවා. මොකද ලංකාවේ භූමිය පොඩි මුහුද වැඩිනේ. වතුර ටික වාෂ්පීකරණය වෙන වැඩි වැස්සත් වැඩි. එතකොට මේතන්ට පොඩි ඉඩකට වැටෙන වැස්ස වැඩි. ඒක අනිත් ඉන්දියාවේ පැත්තෙන් තමයි ගොඩක් ඒ උඩට යන්නේ. අපිට මේ ඉන්දියාව කියන්නේ නේ අපි කියන ඉන්දියාවට ගන්න ඕන නැත්තම් මෙහෙම නැත්තම් ප්‍රශ්න තමයි. කාමනික දහනේ ලංකාවට බලපාන නවත්තන්න ඕන. කාර් දුවන නවත්තන්න ඕන. නැත්තම් බඩු තමයි. ඒ නැතුව ඔබ හිතන්න බෑ මේ ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්. බොරුවක්. හරිද? ලෝකේ කොහෙත් ජීවත් වෙන්න තරම් නැහැ ලාංකික කියන්නේ බොරුවක්. මම ඉස්සර පැහැදිලි කරන්නම්. හරිද? ඊළඟට most innovative policies තමයි මම කියන්නේ land policy එක. අලුත් පොලිසි එකක් මේක land policy එක, education policy එක, new political structure and constitution එක, environment policy, protection, sustainable, rehabilitation and restructuring, environmental, health, safety, quality and sustainable life. health, sustainable quality life. ඒ වර්තය ප්‍රධාන policies පහ. ඊළඟට ලොකම innovative එක තමයි මේ ණය ගැනීමෙන් වළකින එක. මේක තමයි කරන්න අමාරුම කල යුතු මේක. ඒ කියන්නේ අපි accept the bankruptcy. බැංකුවේ අපි බංකොලොත් ගම accept කරලා අපි යනවා ක්‍රියා කරන්න ඕනේ. නැත්නම් ගේක වුණත් බලන්න ඔබේ ජීවිතේ බැංකුවෙන් ණය ගෙවන්න බෑ. ඔබ කරන්නේ ණය ණය ගෙවන්න නැතුව ඉන්න එක. එක වෙලකට කාලා චූට්ට කාලයක් ඉඳලා වෙන දෙයක් කරලා 30ක් හම්බරන අර ටික ගෙවගෙන යන්නේ. ඒකනේ කරන්නේ. ඒක සැපක්. තව ණය වෙනකොට මේ ටික ගෙවන්න. දැන් ඒක ඩේන්ජරස්. පව් මේ ළමයි. ඉස්සරහින් ළමයි. වහල් වෙනවා. හරිද? ඉතින් ඒව කරන්න තමයි සාමූහික වගකීම ක්‍රියාව සහ අයිතිය. ඒ ඔක්කොම කන්සෙප්ට් එන්න ඕනේ. හරි? අපි වෙනුවෙන් අපි මම වෙනුවෙන් මම හිතුවොත් කෙලවෙනවා.
එක පාට අපි වෙන අපි ඇතුලේ මම වෙනුවෙන් මම ඒ වගේ කන්සෙප්ට් වෙනවා ඊගාවට දැන් අපි බලමු මේ ළඟදී වෙච්ච ඩිසාස්ටර් පොඩි ඇනලිසිස් එකක් කරනවා මම මේ එක එක්සැම්පල් එකක් විදිහට හරිද දැන් මේ ගම් වතුර ගැලුවානේ රීසන් ෆ්ලඩ්ස් and ටෝනාඩෝ and ෆ්ලඩ්ස් එතන මේ සුළුසුළුක ටෝනාඩෝ එකේ මූලික හේතුව මොකද්ද මම මෙන්න මේ විනාඩි 15 මේ ටික පෙන්නනවා විනාඩි 15 මේකට ගියේ වෝම් උෂ්ණත්වය අධික මොයිස්චර් වැඩිවීම වාෂ්පීකරණය වැඩිවීම එතන උෂ්ණත්වය වැඩි ඒකට මූලික හේතුව මොකද්ද ඩිෆොරෙස්ටේෂන් and green house gas emissions වනාන්තර විනාශ කිරීම පරිසර විනාශ කිරීම green house gas emissions කාබන් දහනය වැඩි වීම ඒක රීජනල් එක ඉන්දියාවේ තියෙන ඔක්කොම ආර් පැත්තේ තියෙන ඔක්කොම බලපාන අපිට එහෙනම් ඊළඟට ෆ්ලඩ්ස් වැඩි වීමට හේතුව blocking of rivers හරිනේ මොය කටවල් බ්ලොක් වීම deforestation urbanization නාගරිකීකරණය අධික වීම ප්ලෑන් සැලසුම් කළා නැහැ. ඒක කලින් ආණ්ඩුවේ මෙයාර වා කියන්න ඕනේ. මේ ආණ්ඩුවේ දන්නේ ඩෑම්ස් මේ ඩෑම් හදනක වෙන ගොන් වැඩක් මේ ගම් බ්ලොක් කරලා ඩෑම් ගහන ලොකු කලක් කියලා මේ සිවිල් ඉන්ජිනේරු හිතනවා ගොන් වැඩක්. හරිද? තනිකර නැචරල් වෝටර් ඩ්‍රේනේජ් එකට බාධා වෙනවා. ඒතර පොළොවට සීපේජ් වෙන එක බාධා වෙනවා. ඒතර වාෂ්පීකරණය වෙන එක බාධා වෙනවා. වහිනේ ඔක්කොම අවුල් වෙනවා. පෘථිවිය කරන්නේ මොකද? අපේ ඇඟට කැසිල්ලක් මේ ඇතුලෙන් මේ මොකද කරනවා? අපිත් කැසල් කරලා මෙහෙම කරනවානේ. පෘථිවියත් එයාගේ ජීවිතය එයාගේ ජීවිතය අදාළ වෙනස් කරාම පස්සේ එයාටවත් අමාරු. එයා දරගෙන එයාට වෙනසක් කරගන්න නැත්තම් බෑනේ. ඉතින් එයාට ජීවත් වෙන්න. අපි කියන මේ ඊතර කියනවා ඉන්න දරද්දි කාල කන්නේක් කියලා මිනිස්සු කියනවා. නියම ඇටි මේක. පිස්සු මේ හරිද? ඊළඟට reason for දැන් එතකොට ඒ ගම් වතුරටයි ටොනාඩෝ එකටයි මූලික හේතු ඇනලයිස් කරලා ගත්තාම පාරාංශ වශයෙන් කෑලි තුනයි තියෙන්නේ. ගම් වතුරටයි ඔය කියන ටෝනාඩෝ සිලිකොනාඩෝ ඇතිවීම සහ නායම්. පරිසරය වෙනස් කිරීම, බ්ලොක් කිරීම සහ නැචරල් ඩ්‍රේනේජ් බ්ලොක් කිරීම කෑලි තුනයි. පරිසරය වෙනස් කිරීම, බ්ලොක් කිරීම, නැචරල් ඩ්‍රේනේජ් එක බ්ලොක් කිරීම සහ පරිසරය වෙනස් කිරීම, නැචරල් ඩ්‍රේනේජ් එක බ්ලොක් කිරීම සහ ග්‍රීන් හවුස් ගෑස් එමිෂන් එක. කෑලි තුනයි. පරිසරය වෙනස් කිරීම, නැචරල් ඩ්‍රේනේජ් එක බ්ලොක් කිරීම, ග්‍රීන් හවුස් ගෑස් එමිෂන් එක. ඒ කියන්නේ එතකොට අපි ඒ තුන ආරම් බලනකොට මොකද විසඳුම ග්‍රීන් හවුස් ගෑස් එමිෂන් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රීන් මෙකැනික්ස් වලට යන්න ඕනේ. ග්‍රීන් සස්ටේනබල් ෆුවල් වලට යන්න ඕනේ. ග්‍රීන් කන්ස්ට්‍රක්ෂන් environmental friendly material ඒක ගංගා හොඳටම අර සිල්ට අඩු කරලා හොඳට ඒ පවත්වා ගන්නවා. ඉතින් ඒ ටික තමයි එන්නේ. අවසානයේ කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටික කරන්න ගියාම අපිට එන්න වෙන්නේ මේ අවසාන සොලියුෂන් එක ඒ ටික. එතකොට දැන් මේවට මේගොල්ලෝ මොනවද කියන්නේ? මේ එකපාරටම අඩි 5000ක් උඩින් ආව පවර ගන්න ජනාධිපති. ලාල්කාන්ත කියන නමුන මෙහෙට ගන්න. මේවා මොකක්වත් ඇනලයිස් කරලා නැහැ. ඇත්තම කතාව අපිට කරන්න තියෙන්නේ පරිසරය වෙනස් කිරීමේදී බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ කියන්නේ බ්ලොක් කිරීම අඩු කරන්න ඕනේ, ග්‍රීන් හවුස් ගෑස් එමිෂන් කරන්න ඕනේ. දැන් ඔය ගංගාව වටේ මිනිස්සු පදිංචි වීම මහෙන්ජෝදරෝ හරප්පා වගේ නම් තිබිච්ච දෙයක් ඒක. අපි වැරදි විදියට ලෑන්ඩ් යූසේජ් කරනවා. පදිංචි වෙන්නේ ලෑන්ඩ් යූසේජ් එක වැරදි. කන්ස්ට්‍රක්ෂන් වැරදි. පෘථිවිය කවරින් එක වැරදි වෙනස් කරනවා. ග්‍රීන් හවුස් ගෑස් එමිෂන් එක වැරදි. ඒවන් වල කියලා සස්ටේනබල් ක්‍රම වලට යන්න ඕනේ. එකපාරට මේගොල්ලෝ කිසිම දෙයක් නැතුව මෙහෙම ගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේගොල්ලෝ පුළුවන් දේ ක්‍රියාත්මක කරන්න මේ තීරණ ගන්න දේශපාලන කරන මේගොල්ලෝ මොලයක් තියනවා මේගොල්ලෝ දැනුම තියනවා නැහැ. ඊළඟ මම ඉතිපත් කරනවා මේ අලුත් සිටි ඩෙවලොප්මන්ට් ප්ලෑන් ඇන්ඩ් කන්ස්ටිටියුෂන් මම ඉතිපත් කරන්නේ මේ තනිකර තියෙනකම වැඩ නැහැ වැරදි මිනිස්ටර්ලා වැඩි ප්‍රසිඩන්ට් ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් නෑ වයිස් ප්‍රසිඩන්ට් එයා යටතේ කැබිනට් එක ඊළඟට මිනිස්ටර් ඔෆ් පාර්ලිමේන්ට් සිටි කවුන්සිල් මිනිස්ටර් සිටි මිනිස්ටර් නගර 48ට ඡන්ද තියෙන නගර වයිස් විතරයි මිනිස්ටර්ලා වෙනවා හරිද ඊළඟට ඒ මිනිස්ටර් යටතේ 7 දෙනෙක් ඉන්නවා සිටිගේ 7 දෙනා 7 48 336 ඒ 336 ඊටම තමයි කැබිනට් එක පාර්ලිමේන්තුවේ හැදෙන එක ඡන්දයයි අවුරුදු 5කට ඔක්කොම එකයි නැත්නම් වැඩන්න මේ තින්නේ මෙතන දාලා ලේසි නගර සිටි කවුන්සිල් හරහා සිටි කවුන්සිල් 7 දෙනයි ඒ කට්ටියගෙන්ම තමයි පාර්ලිමේන්තුව තමයි මිනිස්ටර්ලා හැදෙන්නේ ඡන්ද ඔක්කොම එකයි ජනාධිපති සිටි කවුන්සිල් ඡන්ද පහර එකයි සල්ලි අපරාධි ඡන්ද 20ක් විතර දාලා
සල්ලි මිනිස්සුන්ලා පඩිගේක අපරාධයක් මන්ත්‍රීලා. එතකොට ප්‍රොවින්ෂල් කවුන්සිල් පළාත් සභා කියන එකක් නැහැ. පළාත් සභා කියන වයින් කරලා ගවර්න්මන්ට් සර්විස්ලා දානවා. ඒකට ඒගොල්ලෝ කරන්න ඕනේ කෝඩිනේෂන්, ස්ටැටිස්ටික්ස්, disaster management, සුපර්විෂන් සහ සර්වේ වලට ඒවෙන් කෝඩිනේට් කිරීම. ඒවයි ජනතා සේවයට 50% දානවා. එන්ටර්ප්‍රිනර්ෂිප් ඩෙවලොප්මන්ට් වලයි ඉනොවේටිව් රිසර්ච් වලටයි. පළාත් සභා ටික දේශපාලනය එලවනවා. වැඩක් නැහැ. අපරාධයක් කාලකන්ණි ටික. ඊළඟට මේ රජයේ දුර්වලතා කලින් කිව්වනේ මේක. කෙලින්ම කියමු අණ්ඩු කුමාර ලීඩර්ෂිප් එකේ දුර්වලයි. මේ කලින් කිව්වනේ මට මතක නැහැ. ඉස්සරහට වෙන වීඩියෝ එකක් කරමු මට කිව්වර කියලා මතක නැහැ මේකේ. කොහොමද මම කෙටියෙන් කිව්වොත් මේ පරිපාලනය වැඩක් නැහැ. මේක හරිය මම රිස්ක් එක කතා කරනවා. යම් කිසි රිස්ක් මතුවෙනවා. දැන් ටිල්වින් සිල්ලා එංගලන්තේ ගියානේ. එතකොටයි මෙයාට මේ ඩයිස්පොරා කියන කට්ටිය මෙයාව වට කරගත්තේ අය. මෙයා යුද්ධයකට ගියාත් මොකද්ද මෙයා කරපු ප්‍රශ්නේ? ඒක ලොකු සැකයක් මතුවෙනවනේ. ඒක ලොකු සැකයක් මතුවෙනවා. ඒ කියන්නේ මෙයා ඉල්ලපු පොරොන්දු මොන ඉෂ්ට කරන්න බැරි ප්‍රශ්නයක්ද කියලා මතුවෙනවනේ, සැකයක් මතුවෙනවා. ඊට පස්සේ ටික කාලයක් පස්සේ හර්නියාමර සූරිය පාර්ලිමේන්තුවේදී අර අපේ දෙමළ භාෂාවෙන් තියෙන ඒවා සිංහල ඒවා කියලා මොකක්ද එකක් කිව්වා. සිංහල වයින් මොකක්ද එකක් කරා. බුද්ධ ආගමයි දෙමළ භාෂාවයි සිංහලයි ඉතිහාසය මේ අල්ලගන්නේ. ඒතර මෙයා කිව්ව එකයි මේගොල්ලෝයි මේ සිංහල බෞද්ධකමත් එක්ක අරෙන්ජ් එකක්ද කියලා ලොකු සැකයක් මතුවෙන මේ කට්ටිය මේ කරන්නේ අධ්‍යාපනය මේකෙන් දා. ඒ කියන්නේ මේ කට්ටිය වෙන කට්ටියගේ න්‍යාය පත්‍රයකට ආපු කට්ටියක් දෙක ලොකු සැකයක් මතුවෙනවා. ටිල්වින් සිල්ලාගේ ප්‍රකාශයයි හර්නියාමර සූරියගේ ඇක්ෂන් එකයි මේ ළඟදී පාර්ලිමේන්තුවේ කරමු. හරිද? ඔන්න බලන්න ඕන. මේක ලොකු රිස්ක් එකක්. මේක පැහැදිලි කරනවා. ඒකම බුදු පිළිම වලට අනවශ්‍ය දේ පහර කිල්ලක මම සිංහල බෞද්ධයෙක් මම මේ තීන කට්ටිය කියන එක හරියන්නේ නැහැ. ඒක හොඳ එකක් එස්ටැබ්ලිෂ් කරන්න හරි එක. ඊට කාටවත් අසාධාරණකම් කරන්නත් බෑ. සිංහල බෞද්ධකම් පහර දෙන්න බෑ කාටවත්. හරිද? හැමෝටම එක සමානයි. එක ටීම් එකක් විතරක් මහ ඉල්ල කරගෙන අපිට එහෙම කරන්න බෑ. මේගොල්ලෝ සැකයක් මතුවෙන ලොකු. මටත් මතුවෙනවා. තමන් කිව්වොත් හරිද? ඒවා. ඉතින් මේක රිස්ක් එකක් ඉස්සරහට. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. එහෙම ඇයි මට එහෙම පහර දුන්නේ? මෙහෙම කතා කරලා ඒගොල්ලෝ ඔක්කොම වෙන කන්ටෙන්ට් එකේ මුනෝනේ. ඒ සැකේ මග හරින්න ඕනේ. නගන්න පුළුවන්. ඉන්දියාදී කිව්සුම් මේව පෙන්නන්න ඕනේ. ඊළඟට ඉස්සරහට මම වීඩියෝ සාමාන්‍ය සෙන්සුර් ආදර එකයි ඉරිදට එකයි ඊට අමතරව සතිය දවසේ විනාඩි 15 පැය භාග වීඩියෝ දෙකයි විනාඩි 15 වීඩියෝ දෙකයි සතියේ කරන්නේ. එතකොට අවුරුදු දෙකක් තුල වීඩියෝ 400ක් එනවා 150ක ටයිම් එකක් එනවා. පැය 150ක ටයිම් එක හොඳටම කියන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට කරන් තියෙන්නේ ඉතින් මේකට එකතු වෙලා මාව ටෙස්ට් කරන්න ප්‍රශ්න අහන්න අදහස් යොදන එකතු වෙන්න ඉස්සරහට එකතු වෙන්නේ ඔබ මේකට පැහැදිලිනවා. ඉස්සරහට අපි රසරහට එකතු වෙන්න ඕන කෙනා මම අනිවාර්යෙන් පිළිසෙ එකතු වෙන්න ඕන. මේක පිළිගත්තොත් එකතු වෙන්න. ඉතින් මම වෙනුනේ මේක කරන්න. ඔය පැහැදිලි ඔයගලන්ට. ඉතින් මම වෙනුවෙන් කරා මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ. අර කලින් කිව්වනේ වැඩි. ඊළඟ මේ ඔක්කොම ඩිස්කෂන් ෆයිල් වුණාම කෝඩ් ඔෆිස් එකේ ලොකු පොතක් ගහන්න ලොකු පොතක් පින් කරලා එක වෙන එකට බාර දෙන්න. ඔක්කොම එනකොට ලොකු පොතක් ඒක තමයි කෝඩ් ෆැක්ට් එක. ඔක්කොම කතා කරනවානේ. පිටපයින්න බෑ. ඒක අරහා තමයි ඒක කෙනාගේ එක්ස්පර්ටේෂන් වලට ඇඩ් කරන්න ඕන. ඒකම කරන්නේ මේ ඒක අරහා තමයි යන්න බ්ලූ ප්‍රින්ට් එක විදියට. එහෙනම් අවසාන වශයෙන් ගත්තොත් අපි එහෙනම් මේක මම දෙන මේක තමයි දෙන පණිවිඩය act together win individually. act together win individually. හැමෝම එකතුවෙන් ඇක්ට් කරලා තනි තනියෙන් ජයග්‍රහණය කරන්න. තනි තනියෙන් ඇක්ට් කරලා හැමෝම ජයග්‍රහණය කරලා කඩාකම් වෙන්නේ නැහැ. act together win individually. ඉතින් එච්චරයි. එහෙනම් ඔබ සියලු දෙනාට ස්තුති මේක අහන් හිටියද? එහෙනම් ඊළඟෙන් හම්බෙමු. බොහොම ස්තුතියි.